අද අපි පටන් ගන්නවා අවසාන උපකාරක සේවාව බැංකු සේවා. හරි. බැංකු සේවා අපි දන්නවා අපිට කලිනුත් හම්බෙලා තියෙනවා ඔය බැංකු ගිණුම් පාරම කතා කරනකොට අපිට ගොඩක් වැදගත් වෙන්නේ මොන බැංකුද? මොන බැංකුද පුතේ? අපි කතා කරලා තියෙනවා ලංකා බැංකුව, මහජන බැංකුව මොකද්ද? මොන බැංකු කියලාද කිව්වේ අපි? වාණිජ බැංකු. මොන බැංකුද? වාණිජ බැංකු. අදද ඇහුවේ වාණිජ බැංකු කියලා වචනයක් නෑනේ. බැංකු සේවා කතා කරනකොට අපි මේ ගැන කතා කරා. පුතේ වාණිජ බැංකු ගැන කතා කරනකොට වාණිජ බැංකු වල විශේෂත්වයක් තියෙනවා. ඕනම බැංකුවක ආරම්භ කරන්න පුළුවන් ඉතිරි කිරීමේ ගිණුම් සහ ස්ථාවර තැන්පත්. ඉතිරි කිරීමේ ස්ථාවර ගිණුම් කියන ගිණුම් වර්ග දෙක ඕනම බැංකුවක ආරම්භ කරන්න පුළුවන්. වාණිජ බැංකුවේ විශේෂත්වය තමයි ඉතිරි කිරීමේ ගිණුම් ස්ථාවර තැන්පතු මෙන්ම මොන ගිණුම්? එයාගේ විශේෂ ගිණුම් ජංගම ගිණුම්. එයමයි. ඉතිරි කිරීමේ ගිණුම් ස්ථාවර තැන්පතු මෙන්ම ජංගම ගිණුම් ආරම්භ කරන්න පුළුවන් එකම බැංකු වර්ගය අපි කියනවා වාණිජ බැංකු කියලා. ඒතර මෙයාගේ විශේෂත්වය තමයි ඉතිරි කිරීමේ ස්ථාවර තැන්පතු වලට අමතරව ජංගම ගිණුම් ආරම්භ කරන්න පුළුවන් බැංකු විශේෂය තමයි වාණිජ බැංකු කියලා කියන්නේ. හරි. එතකොට ලංකාවේ පවතින ඕනම මූල්‍ය ආයතනයක් අපි කියමු බැංකුවක් කියලා. ඕනම බැංකුවක් කවුරු යටතේද ලියාපදිංචි වෙන්නේ? කවුද බැංකුවල ලොක්කා? මහ බැංකු. මහ බැංකු. එහෙනම් ඉතිරි කිරීමේ ගිණුම් ස්ථාවර තැන්පතු මෙන්ම ජංගම ගිණුම් ආරම්භ කරන්න හැකිවන පරිදි කවුරු යටතේද? මහ බැංකුවේ. මහ බැංකුව යටතේ ලියාපදිංචිත බැංකු විශේෂයට පුතේ අපි කියනවා වාණිජ බැංකු කියලා. එහෙනම් මට කියන්න වාණිජ බැංකු වල නිර්වචනය විභාගයේදී අහනවා මේ ලකුණු කියන්නේ ඉතිරි කිරීමේ ගිණුම් ස්ථාවර තැන්පතු මෙන්ම කවුද? ජංගම ගිණුම් ආරම්භ කිරීමට හැකිවන පරිදි කවුරු යටතේද? මහ බැංකුව. මහ බැංකුව යටතේ ලියාපදිංචිත බැංකු විශේෂයයි. එහෙනම් ඔන්න මම එකපාරක් කියනවා ඉතිරි කිරීමේ ගිණුම් ස්ථාවර තැන්පතු මෙන්ම ජංගම ගිණුම් ආරම්භ කිරීමට හැකිවන පරිදි මහ බැංකුව යටතේ ලියාපදිංචිත බැංකු විශේෂය අපි ඉගෙන ගන්නවා පුතේ වාණිජ බැංකු කියලා. හරි. එතකොට අපි මේ කතා කරන්නේ මේ පාඩමේදී මෙන්න මේ වාණිජ බැංකු ගැන. මේ වාණිජ බැංකු වලින් අපිට ලබා දෙන සේවා ප්‍රධාන වශයෙන් දෙකක් තියෙනවා. ප්‍රධාන වශයෙන් අපි සේවා වර්ග දෙකක් හඳුනා ගන්නවා. එකක් තමයි පුතේ තැන්පතු ආශ්‍රිත සේවා. මොනවද පළවෙනි සේවා වර්ගය? මොනවා ආශ්‍රිතද? තැන්පතු ආශ්‍රිත. ඒ අර්ථය අපි ඉගෙන ගන්නවා තැන්පතු වර්ග තුනක්. අපි දන්නවා මොනවද දැන් අපි කතා කරේ මෙයාගේ තැන්පතු වර්ග තුන. ඉතුරු ඒ කියන්නේ ඉතිරි කිරීමේ ගිණුම් ඊළඟට ස්ථාවර තැන්පතු වගේම ජංගම ගිණුම්. එහෙනම් තැන්පතු ආශ්‍රිත සේවා අර්ථයෙන් මෙන්න මේ තුන් දෙනාව අපි ඉගෙන ගන්නවා. හරි. දෙවනිය පුතේ විද්‍යුත් මුදල් ආශ්‍රිත සේවා. මොකද්ද දෙවනි සේවා වර්ගය? මොකද්ද දෙවනි සේවා වර්ගය? විද්‍යුත් මුදල් ආශ්‍රිත සේවා. ඉන්දුවර කතා කරනකොට පුතේ මේ පාඩම එකපාර ඔළුවට යන්නේ නැහැ. සංනිවේදනයේ ප්‍රවාහණය වගේ ආතල් නැහැ.
මේකේ කරුණු වැඩි. හරි ඉඳා කිසිම වැඩක් කිසිම කොලයක් නෝට් එකක් අච්චු පොතක් මොකක්වත් බලන්න නැතුව ටීවී එක ෆෝන් එක වෙන දේවල් කිසිම දෙයක් කරන්න නැතුව අද මං ගාව ඉන්න ඕනේ. එහෙම නැතුනොත් බැංකු සේවා කියන කොටස අමාරු වෙනවා. හරි. එහෙනම් බැංකු සේවා යටතේ අපි කතා කරේ මොන බැංකු ගැනද? මොන බැංකු ගැනද මම පුතේ? වාණිජ බැංකුව. වාණිජ බැංකු. වාණිජ බැංකුව යටතේ අපි කතා කරනවා ප්‍රධාන සේවා වර්ග දෙකක්. පළවෙනි එක තැන්පතු තැන්පතු ආශ්‍රිත ආශ්‍රිත සේවා. සේවා විද්‍යුත් මුදල් ආශ්‍රිත විද්‍යුත් මුදල් ආශ්‍රිත සේවා. තැන්පතු ආශ්‍රිත සේවා යටතේ අපි කතා කරනවා ඉදිරි කිරීමේ ගිණුම් ස්ථාවර තැන්පතු ජංගම ගිණුම්. විද්‍යුත් මුදල් ආශ්‍රිත සේවා යටතේ අපි කතා කරනවා හරපත් ණයපත් ස්වයංක්‍රීය ටේලර් යන්ත්‍ර කාඩ්පත්. අම්මෝ මේ මොකද්ද මේ? ඒ ගැන කියලා දෙන්න. ඔයගොල්ලෝ දන්නවා මේ තුන් දෙනාම අපි ලාවට දන්නවා පොඩ පොඩ. හරි. විද්‍යුත් මුදල් ආශ්‍රිත සේවා යටතේ අපි කතා කරනවා හරපත් ණයපත් ස්වයංක්‍රීය ටේලර් යන්ත්‍ර කාඩ්පත්. ඔතනින් අද අපි පටන් ගන්නවා. අද දවසේ කතා කරන්නේ පළවෙනි සේවාව. මෙන්න මෙයා. තැන්පතු ආශ්‍රිත සේවා. හරි. මේ තැන්පතු ආශ්‍රිත සේවා යටතේ අපි කතා කරනවා මුලින්ම ඉතිරි කිරීමේ ගිණුම්. ඉතිරි කිරීමේ ගිණුම්. හොඳ අවධානයෙන් ඉන්න. ඉතිරි කිරීමේ ගිණුම් වල ප්‍රධානම වාසිය තමයි අපි ගාව තියෙන මුදලක් ඕනෑම වෙලාවක තැන්පත් කරන්නත් පුළුවන්. නැවත ඕනෑම වෙලාවක ආපසු ලබා ගන්නත් පුළුවන්. මොකද්ද ප්‍රධානම වාසිය? අපේ ආදායමෙන් පරිභෝජනය කරලා ඉතුරු වන මුදල ඕනෑම වෙලාවක තැන්පත් කරන්නත් පුළුවන්. නැවත ලබා ගන්නත් පුළුවන්. ඕනෑම වෙලාවක කියලා කියන්නේ මේ වෙලාවට වගේ කියොත් එහෙම බැංකුව වහලා පුතේ බැංකුව ඇරලා තියෙන ඕන වෙලාව. සර් කිව්වනේ ඕන වෙලාවක ගන්න පුළුවන් කියලා රෑ 12ට විතර යනවා බැංකුව. එහෙම බෑ. හරි. අර ATM මේ විද්‍යුත් මුදල් පතක් තියෙනවා නම් ගත හැකි. මං කියන්නේ අර ඉතිරි කිරීමේ ගිණුමේ අර පොතෙන් ගන්න බෑ. ඇතුළට ගිහින්. බැංකුව වහලා. එහෙනම් ඉතිරි කිරීමේ ගිණුම් වල ප්‍රධානම වාසිය ප්‍රධානම ලක්ෂණය තමයි අපේ ඉතුරුම් කරන මුදල් ප්‍රමාණය ඕනෑම වෙලාවක තැන්පත් කරන්නත් පුළුවන්. කතා කරමු පුතේ. නැවත ඕනෑම වෙලාවක ගන්න පුළුවන්. ගන්නත් පුළුවන්. හරි. මේකෙදි අපේ මුදල් වලට ලැබෙනවා පුතේ ආරක්ෂාවක්. ඇයි මං එහෙම කියන්නේ? ඔයාලගේ පර්ස් එකේ සල්ලි දාගෙන ඉන්නවට වඩා ඉතිරි කිරීමේ ගිණුමක තියෙනක මුදල් වලට ආරක්ෂාවක් ලැබෙනවා. එකක් සමහරලාට මාරු සල්ලි එහෙම තියෙනවා නම් මොනවා වෙනවද කියලා හිතා ගන්න බෑ. වියදම්ම කරන්න හිතෙනවා. සල්ලි ටික පර්ස් එකේ දාගෙන ඉන්නවා. ඕක බැංකුවේ දාලා තියෙනවා නම් අපිට ඉතින් බැංකු පොත පෙන්නලා කඩෙන් බඩු ගන්න බෑනේ. ඒ නිසා සල්ලි ටිකක් හරි පරිස්සම්. ඊට අමතරව පර්ස් එක නැති වෙන්න පුළුවන්. පිට් පොකට් ගහන්න වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කොහේ හරි හැලෙන්න පුළුවන්. මොකක් හරි වෙලා පර්ස් එක අස්ථානගත වුණොත් මුදල් පැසුම්දී අස්ථානගත වුණොත් තමන්ගේ මුදල් සියල්ලම නැති වෙනවා. ඉතින් මේ ඉතිරි කිරීමේ ගිණුම තියෙන හින්දා අපිට පුළුවන් අපේ සල්ලි ඉතිරි ගිණුමක තැන්පත් කරන්න. එතකොට ලැබෙනවා පුතේ මුදල් වලට මොකද්ද? මුදල් ආරක්ෂා. ඒ වගේම මේකෙන් අපිට ලැබෙනවා ආර්ථික ප්‍රතිලාභයක් මොන ආදායමක්ද? ඉතිරි කිරීමේ ගිණුමක දැම්මහම පුතේ මොන ආදායම ලැබෙනවද? පොලී ආදායම් ලැබෙනවා. හරි. එහෙනම් ඕනෑම වෙලාවක තැන්පත් කරන්නත් පුළුවන් නැවත ඕනෑම වෙලාවක ලබා ගන්නත් පුළුවන් විදියට සල්ලි තැන්පත් කරන්න බැංකුව හඳුන්වලා දුන්න ගිණුම් විශේෂය තමයි ඉතිරි කිරීමේ ගිණුම. ඒ ඉතිරි කිරීමේ ගිණුම් වල මුදල් තැන්පත් කරොත් අපේ සල්ලි වලට මුදල් වලට ආරක්ෂාවක් ලැබෙනවා. ඒ වගේම ආර්ථික ප්‍රතිලාභයක් විදියට අපිට පොලී ආදායමක් ලැබෙනවා. හරි. ඒ වගේම අපිට මේ හරපතක් හදාගත්තොත් හරපත් මේ තියෙන්නේ.
අපේ ඉතිරි කිරීමේ ගිණුමට හරපතක් අපි දන්න භාෂාවෙන් කිව්වොත් පුතේ ඩෙබිට් කාඩ් එකක් හදාගත්තොත් බැංකුවට යන්න ඕනේ නෑ. මුදල් වලට ආරක්ෂාවක් තියෙනවා. අපිට ගනුදෙනු කිරීමේ හැකියාවක් තියෙනවා. මුදල් ගන්නත් පුළුවන්, කඩවල වලින් ගනුදෙනු කරන්නත් පුළුවන්. මොන පතක්ද? මොන පතක්ද? හරපතක්. ඩෙබිට් කාඩ් කියලා කියනවා. ඒතකොට ඔය අපි ගාව ගොඩාක් වෙලාවට තියෙන මම පුතාලා ගාව නැති වුණත් අම්මලා තාත්තලා ගාව ඇති හරපතක්. බලන්න මේ කාඩ් එක යහලා තියෙනවද කියලා ඩෙබිට් කාඩ් කියලා. හරි. එතකොට මේ හරපත් හරහා ගනුදෙනු කිරීමේ හැකියාවත් අපිට ලැබෙනවා. ඉතිරි කිරීමේ ගිණුමක් ආරම්භ කරොත්. එහෙනම් මට කියන්නේ ඉතිරි කිරීමේ ගිණුමක ලක්ෂණ පුතේ අපේ ආදායමෙන් පරිභෝජනය කරාම ඉතුරු වෙන මුදල ඕනෑම වෙලාවක තැන්පත් කරන්න පුළුවන් ගන්න තැන්පත් කරන්නත් පුළුවන් නැවත ඕනෑම වෙලාවක ලබා ගන්නත් පුළුවන්. අපේ මුදල් වලට මොකක් ලැබෙනවද? ආරක්ෂාව. ආරක්ෂාව. ආර්ථික ප්‍රතිලාභයක් විදිහට අපිට ලැබෙනවා මොන ආදායමක්ද? පොලි ආදායම. පොලි ආදායම. ඒ වගේම මොන පතක් හදාගත්තොත්ද? හරපත. අරපතක් හදාගත්තොත් ඒ හරහා ගනුදෙනු කිරීමේ හැකියාව සහ මුදල් ලබා ගැනීමේ හැකියාව අපිට තියෙනවා. ඒ තමයි ඉතිරි කිරීමේ ගිණුම. පැහැදිලිද? දෙහිනි. පැහැදිලි සර්. පැහැදිලි. මෙච්චර පැහැදිලිද පුතේ මෙතෙන් යනකම්? පැහැදිලි. ඉන්දුවර පැහැදිලිද පුතේ? ඔව් සර්. ඔව්. මේ පළවෙනිය. මෙන්න දෙවනිය. දෙවනිය ස්ථාවර තැන්පත්. මේවා ඉංග්‍රීසි වචන ඔයගොල්ලෝ අහලා ඇති. ඉතිරි කිරීමේ ගිණුම් වලට ඉංග්‍රීසියෙන් කියන්නේ පුතේ මේ වචන ටික හුරු වෙන ඉංග්‍රීසිත් අපිට ඕනේ මොනවද? ගිණුමට කියන්නේ account. ඉතිරි කිරීමට කියන්නේ saving account. මොන account? සේවිං එක. saving account. ස්ථාවර තැන්පත්. ස්ථාවරයි. fix deposit. fix account කියලා කියනවා අර භාවිතා කරන්නේ අපි fix deposit. fix ස්ථාවරයි. ස්ථාවර තැන්පතු ගැන කතා කරනකොට අපි අනිවාර්යයෙන්ම දැනගන්න ඕන කරුණු තුනක් තියෙනවා මෙයා ගැන. අපිට හිතුණු සල්ලි අර අපි කිව්වේ ඕනෑම මුදලක් කියලා ඉතිරි කිරීමේ ගිණුමක මේක එහෙම බෑ. මේක තැන්පත් කරන්න පුළුවන් ස්ථාවර මුදලක්. අපි කියනවා නිශ්චිත මුදලක්. අපි තැන්පත් කරන්න ඕනේ යම් නිශ්චිත මුදලක්. ඒක තැන්පත් කරන්න ඕනේ නිශ්චිත කාලයකට. අපිට මේකටත් ලැබෙනවා පුතේ පොලියක්. ඒ ලැබෙන පොලියක් නිශ්චිතයි. අම්මා. මොකක්ද මේ බලන්න. නිශ්චිත මුදලක් නිශ්චිත කාලයකට නිශ්චිත පොලි අනුපාතයක් යටතේ ආරම්භ කරන ගිණුම් විශේෂය තමයි මොන තැන්පතුද පුතේ? මොන තැන්පතුද? ස්ථාවර තැන්. ස්ථාවර තැන්පතු. ස්ථාවර තැන්පතු කියන්නේ මොනවද ලක්ෂණ තුන? ප්‍රධානම ලක්ෂණ තුන? අපි තැන්පත මුදල නිශ්චිත කාලය නිශ්චිත පොලි. පොලිය. පොලි අනුපාතයකට යටත්. එතකොට ඔයාලා ස්ථාවර තැන්පතු ගැන නිර්වචනය කරනවා නම් කියනවා නම් කොහෙදී හරි එතෙන්දී අනිවාර්යයෙන්ම මම පුතාලා කියන්න ඕනේ. තැන්පත් කරන්න ඕන නිශ්චිත මුදලක්. ලක්ෂ 5 ලක්ෂ 10 නම් ලක්ෂ 10. ඕන වෙලාවට කියලා සල්ලි එකට දාන්න බෑ. ඕන වෙලාවට සල්ලි ගන්නත් බෑ. ඇයි? නිශ්චිත කාලයකට අවුරුදු 5කට, අවුරුදු 10කට, අවුරුදු 2කට එහෙම නිශ්චිත අපි account එක ආරම්භ කරනකොට ස්ථාවර තැන්පතු ආරම්භ කරනකොටම කියන්න ඕනේ අපි කොච්චර කාලයකටද මේ තැන්පතුව දාන්නේ කියලා. නිශ්චිත කාලයකට. ඒ වගේම මෙයාට ලැබෙන පොලියක් නිශ්චිතයි. ඒ කියන්නේ අපි කිව්වා ඉතිරි කිරීම හොඳට අහගෙන ඉන්නේ. ඉතිරි කිරීමේ ගිණුමකටත් ලැබෙනවා පොලී ආදායම. ඒ කියන්නේ මෙයාටත් යම්කිසි ප්‍රතිශතයක් යටතේ තමයි පොලිය ලැබෙන්නේ. ස්ථාවර තැන්පතුවටත් ලැබෙනවා පොලී ආදායම. ඒකත්
යම් පොලි අනුපාතයක් යටතේ තමයි ඒ මුදල ලැබෙන්නේ පොලිය ලැබෙන්නේ. ඔය බැංකුවල ඉතිරි කිරීමේ ස්ථාවර තැන්පතු සඳහා දෙන පොලිය ණයවලට අය කරගන්න පොලිය ඔය ඔක්කොම බැංකුවල සියලුම කටයුතු බලන කෙනා කවුරු කියලාද කිව්වේ? ලොක්කා. කවුද? මහා බැංකුව. මහා බැංකුව. හොඳට අහගන්න එක තමයි. මහා බැංකුව තීරණය කරනවා ඉතිරි කිරීමේ ගිණුම් සඳහා දෙන පොලිය අඩු කරන්න. ඒ කියන්නේ මෙන්න මෙහෙම දෙයක් හිතන්න. අපි ජනවාරි මාසේ ගිහිල්ලා ඉතිරි කිරීමේ ගිණුමක් දානවා. එතකොට පොලිය ජනවාරි ගිහිල්ලා ඉතිරි කිරීමේ ගිණුමක් දානවා. එතකොට පොලිය 10%යි. උදාහරණයක්. පෙබරවාරි මාසේ දැන් මේ පහුගිය අයවැයෙන් තීරණය කරනවා පොලි ප්‍රතිශතය අඩු කරන්න. ඒ කියන්නේ පෙබරවාරි වල ඉඳලා 8%ක් කරනවා. හරි. දැන් අපි ජනවාරි වල ඉතිරි කිරීමේ තැන්පතුව දැම්මනම් අපිට ජනවාරි මාසෙට ලැබෙන පොලි ප්‍රතිශතය කීයද? 10%. 10යි. පෙබරවාරි මාසෙද අපිට කීයද ලැබෙන්නේ? 108යි. 8යි. ලැබෙන පොලිය අර මහ බැංකුව තීරණය කරන විදිහට අපේ ඉතිරි කිරීමේ ගිණුමට ලැබෙන පොලිය මොනව වෙනවද? මොනව වෙනවද පුතේ? අඩු වෙනවා. අඩු වැඩි වෙනවා. මේ වැඩිත් වෙන්න පුළුවන්. දැන් මාර්තු වලදී තීරණය කරොත් 12ක් කියලා එතකොට අපිට 12ක් ලැබෙනවා. අපි කියනවා වෙනස් වෙන්න පුළුවන්. ඉතිරි කිරීමේ ගිණුමක තියෙන පොලි අනුපාතය වෙනස් වෙන්න පුළුවන්. නිශ්චිත පොලියක් නෙමෙයි ලැබෙන්නේ. හරි? දැන් බලන්න ස්ථාවර තැන්පතු. ස්ථාවර තැන්පතුවක් අපි ආරම්භ කරනවා ජනවාරි මාසේ ගිහිල්ලා. එතකොට ලැබෙන පොලිය 12යි. හරි උදාහරණ. පෙබරවාරි මාසෙදී මහ බැංකුව තීරණය කරනවා 10%යි ස්ථාවර තැන්පතු වල පොලිය කියලා. දැන් අපි account එක ආරම්භ කරේ මොන මාසෙද? මොන මාසෙද? ජනවාරි මාසේ. ජනවාරි මාසෙ. ජනවාරි මාසෙදී අපි ඇග්‍රී වුණේ 100ට කීයටද? 12ට. 12ට. පොතේ අපි කල් පිරෙනකම් ඒ කියන්නේ අපි අවුරුදු 5කට ෆික්ස් එක දැම්මනම් අය අවුරුදු 5 යනකම් අපිට 100ට කීය ගානේද හම්බෙන්නේ? 12. 12 ගාන. ඇයි? අපි කිව්වා මොන පොලියක්ද තියෙන ස්ථාවර තැන්පතු වල? නිශ්චිත පොලිය. අපි පෙබරවාරි මාසේ දැම්මනම් අවුරුදු 5කට කීය ගානේද හම්බෙන්නේ? 10යි. 10. පැහැදිලිද කතාව? අපි තැන්පත් කරන දවසේ අපිට බැංකුවත් එක්ක අපි ඇග්‍රී වෙන පොලි ප්‍රතිශතය අපේ ස්ථාවර තැන්පතුව කල් පිරෙනකම් ඒ කියන්නේ අපේ කාල සීමාව අවසන් වෙනකම් ඒ එදා තියෙන පොලි එදා අපිට ලබා දෙන පොලි ප්‍රතිශතය තමයි දිගටම ලබා දෙන්නේ. එහෙනම් අපි කියනවා මම පුතේ ස්ථාවර තැන්පතු වල ගැන ලක්ෂණ කතා කරොත් ඒකේ තැන්පත් කරන්න ඕනේ මොන මුදලක්ද? ස්ථාවර මුදල. ස්ථාවර මුදලක් නිශ්චිත මුදලක්. මොන කාලයකටද? නිශ්චිත කාලේ. නිශ්චිත කාලයක. මොන පොලි අනුපාතයකටද? ආමුදේ. නිශ්චිත පොලි අනුපාතයකට. එහෙනම් ස්ථාවර තැන්පතු ගැන මතක තියාගන්න. නිශ්චිත මුදලක් නිශ්චිත කාලයකට නිශ්චිත පොලි අනුපාතයක් යටතේ ආරම්භ කරන ගිණුම් විශේෂය අපි කියනවා මොන ගිණුම් කියලාද? මොන තැන්පතු කියලාද මම පුතේ? ස්ථාවර තැන්පතු. ස්ථාවර තැන්පතු. හරි. දැන් අපි පොඩි දෙයක් ඉගෙන ගත්තා මතකද? ඉතිරි කිරීමේ ගිණුම් වල පොලිය මොනවා වෙන්න පුළුවන්ද? මොනවා වෙන්න පුළුවන්ද? අඩු වැඩි වෙන්න පුළුවන්. අඩු වැඩි වෙන්න පුළුවන්. වෙනස් වෙන්න පුළුවන්. හැබැයි ස්ථාවර තැන්පතුව අපි ආරම්භ කරන දවසේ අපි බැංකුවත් එක්ක ඇග්‍රී වෙන පොලි අනුපාතය වෙනස් වෙනවද? නැහැ. ඒක නිශ්චිතයි. හරි. ඒ වගේම තව දෙයක් කියන්නම්. ඉතිරි කිරීමේ ගිණුම් වලටත් පොලියක් ලැබෙනවා, ස්ථාවර තැන්පතු වලටත් පොලියක් ලැබෙනවානේ. මේ දෙන්නගෙන් වැඩි පොලි අනුපාතයක් ලැබෙන්නේ
ස්ථාවර තැන්පතු වලට. මේ දෙන්නගෙන් වැඩි පොඩි අනුපාතයක් කාටද හිමි වෙන්නේ හැමතිස්සෙම? ස්ථාවර ඒ කියන්නේ ඉතිරි කිරීමේ ගිණුමකට සාපේක්ෂව ස්ථාවර තැන්පතුවේ පොලී ප්‍රතිශතය වැඩි. ඒක මත කියන්න. තව දෙයක් කියනවා මේ බලන්න. තැන්පත් කරන මුදල සහ තැන්පත් කරන කාලය අනුව තැන්පත් කරන මුදල සහ තැන්පත් කරන කාලය අනුව දෙදෙනෙක්ට ලැබෙන පොලී ප්‍රතිශත වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ජනවාරි මාසෙම හරි ජනවාරි මාසෙම ඒ කියලා එක්කෙනෙක් යනවා රුපියල් ලක්ෂ 10ක් තැන්පත් කරන්න අවුරුදු 5කට. රුපියල් ලක්ෂ 10ක් අවුරුදු 5කට තැන්පත් කරන්න යනවා. එයාට බැංකුවෙන් ලබා දෙනවා පොලියක් 112යි කියලා. මේ උදාහරණයක් මම මේ දෙන්නේ. එදාම යනවා B කියලා කෙනෙක්. එයා තැන්පත් කරන්නේ රුපියල් ලක්ෂ 5යි. එයා තැන්පත් කරන්නේ අවුරුදු 10කට. එයාට ලබා දෙනවා මම මේ උදාහරණයක් කියන්නේ 110ක ප්‍රතිශතයක්. ඔව් දැන් සර් කිව්වනේ නිශ්චිත පොලියක් කියලා. එතකොට මේ දෙන්නගේ පොලිය වෙනස් වෙන්නේ කොහොමද? දෙන්නගේ මොනව වෙනස්ද? අපුතේ තැන්පත් කරන මුදල සහ තැන්පත් කරන කාලය. කාලය. හැබැයි ඒ කියන කෙනාට මේ අවුරුදු 5ටම 100ට කීය ගානද හම්බෙන්නේ? 12. ඒක නිශ්චිතයි. ඒක නිශ්චිතයි. එයාට 12ම තමයි. B කියන කෙනාට අවුරුදු 10ටම කීය ගානද හම්බෙන්නේ? 10. හැබැයි එකම දවසේ දෙන්නෙක් තැන්පත් කරොත් ඒ දෙන්නගේ පොලිය වෙනස් වෙන්න පුළුවන්. මොකක් අනුවද බයි පුතේ? තැන්පත් කරන මුදල මුදල සහ තැන්පත් කරන කාලය අනුව. very good. එහෙනම් මම පුතාලා මට කියන්නේ ස්ථාවර තැන්පතු කියන මොනවද දන්නේ? ස්ථාවර තැන්පතුවේ තැන්පත් කරන්නේ නිශ්චිත මුදල නිශ්චිත කාලය නිශ්චිත පොලිය අනුව දෙකට යටත් ආරම්භ කරන ගිණුම. අපි කිව්වා එතෙන්දි අපිට පොලියක් ලැබෙනවා. ඉතිරි කිරීමේ ගිණුම් වලට සාපේක්ෂව ස්ථාවර තැන්පතුවේ පොලිය වැඩි. කියලා. මෙතෙන්දි නිශ්චිත පොලියක් ලැබෙන බව ඇත්ත. හැබැයි තැන්පත් කරන මුදල සහ තැන්පත් කරන කාලය අනුව පොලී ප්‍රතිශත මොනව වෙන්න පුළුවන්? වෙනස් වෙනස් වෙන. වෙනස් වෙන්න පුළුවන්. very good. ඒ වගේම මේකෙදි අපිට ලැබෙන පොලිය පුතේ අපිට පුළුවන් එක්ක කල් පිරුණට පස්සේ කල් පිරුණු පසු හෝ වාර්ෂිකව හෝ ගිවිසගත් පරිදි ගිවිස ගන්නවා කියන්නේ දැන් අපි බැංකුවට ගිහිල්ලා අපි ගාව තියෙන ලක්ෂ 5ක් අපි නිකන් දීලා යනවා. මචං ඔන්නෝක තියාගන්න ඩිපොසිට් එකක් දාගන්න කියලා එහෙම වෙනවද? නෑ. අපි එතන කියලා මේ අපේ ධනය අපිට අයිති සල්ලි වටින දේවල් අපි අමාරුවෙන් හම්බ කරපු සල්ලි තැන්පත් කරනකොට බැංකුව සහ අපි අතරේ ගිවිසුමක් යනවා. එයා අපිට දෙනවා අපේ තැන්පත් කරන මුදල තැන්පත් කරන කාලය අපිට ලබා දෙන පොලියේ මේ ඔක්කොම එකතු කරලා තනි වාර්තාවක්. අපි ඒකට කියනවා පුතේ ස්ථාවර තැන්පතු සහතිකයක් අපිට දෙනවා කියලා. මොකද්ද ලබා දෙනවා කිව්වේ? ස්ථාවර තැන්පතු සහතිකය. ඒ සහතිකය අපිට මේ ජොබ් වලට එහෙම යනකොට අරන් යන්න බෑ හොඳේ. ඒ සහතිකයක් කියලා කියන්නේ ඒක වාර්තාවක්. ඒකේ තියෙන්නේ අපි කොච්චර කාලයකට තැන්පත් කරාද? කොච්චර මුදලක් තැන්පත් කරාද? ඊළඟට අපි කවද්ද තැන්පත් කරේ? ඔය ඔක්කොම විස්තර ටික ඇතුළත් කරලා එයා දෙනවා තැන්පතු සහතිකයක්.
එතකොට ඒ givisuma අත්සන් කරනකොට අපි සහ බැංකුව අතර මේ එකඟතාවයට පත් වෙනකොට බැංකුවෙන් අපෙන් අහනවා ඔයා පොලිය මාසිකවද වාර්ෂිකවද නැත්නම් කල් පිරුණාට පස්සේ කියන්නේ දැන් අපි තැන්පත් කරේ අවුරුදු 5කට නම් අවුරුදු 5 ගියාට පස්සේද ඔයා සල්ලි ගන්නෙ පොලිය ගන්නෙ. එතකොට අන්නේ වෙලාවේ අපි ලබා දෙන උත්තරේ සමග අපිට ඒ ඕනම අවස්ථාවක පොලිය ගන්න පුළුවන්. පොලිය. හැබැයි අපි තැන්පත් කරපු මුදල ගන්න පුළුවන්ද? තැන්පත් කරපු මුදල? බෑ. ඇයි? ඒක අපි තැන්පත් කරේ නිශ්චිත කාලයකට. හිතුණු ගමන් අර ඕනෑම වෙලාවක තැන්පත් කරන්න ඕනෑම වෙලාවක නැවත ලබා ගන්න. ඒව බෑ. මොකේද? ස්ථාවර තැන්පත්. පැහැදිලිද මං කියන්නේ? දැන් ඉතිරි කිරීමේ කිනමකෝ දැන් අපි අද රුපියල් 1000ක් තැන්පත් කරා නම් හෙට ගිහිල්ලා තව 1000ක් තැන්පත් කරතේ. අනිද්දාට ගිහිල්ලා ওই 2000ම ගන්නත් පුළුවන්. බැංකු ගිණුම ක්ලෝස් කරලා. හරි? ප්‍රශ්නයක් නැහැ. ඉතිරි කිරීමේ ගිණුම. හැබැයි ස්ථාවර තැන්පතුව ඒ බබා පාත් බෑ. ස්ථාවර තැන්පතුව අපි සල්ලි දාන්නේ නිශ්චිත මුදලක් දාන්නේ නිශ්චිත කාලයකට. තව හෙට ගිහිල්ලා තව රුපියල් ලක්ෂයක් දාන්න බෑ. අනිද්දාට ගිහිල්ලා ඒකෙන් ලක්ෂයක් ගන්න බෑ. අපි තැන්පත් කරේ නිශ්චිත මුදලක් අපි තැන්පත් කරේ නිශ්චිත කාලයකට. පැහැදිලිද? හැබැයි පොලිය අපිට ලැබෙන පොලිය ගන්න පුළුවන්ද බැයිද? පොලිය පුළුවන්. පොලිය ගන්න පුළුවන්. ඒක මාසිකව වාර්ෂිකව ගිවිස ගන්න විදියට ගන්න පුළුවන්. පැහැදිලිද මේ කියපු කරුණු ටික? තව දෙයක්. අපිට මම කිව්වනේ ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරනකොට අපිට ලැබෙනවා කියලා අර අපි තැන්පත් කරන දිනය, කාලය, මුදල, පොලිය ඒක එකතු කරලා මොකක් ලැබෙනවා කියලාද කිව්වේ? ස්ථාවර තැන්පතු සහතිකය. ඔන්න ඔය ලැබෙන ස්ථාවර තැන්පතු සහතිකය. ස්ථාවර තැන්පතු සහතිකය ඇපයට තබා බැංකු ණය ලබා ගන්න පුළුවන්. ස්ථාවර තැන්පතු සහතිකය ඇපයට තබලා මොනව ගන්න පුළුවන්ද? ආපුතේ මොන ලබා ගන්න පුළුවන්ද? බැංකු ණය ලබා ගන්න පුළුවන්. එහෙනම් ස්ථාවර තැන්පතු සහතිකයේ අපේට තියා බැංකු ණය ලබා ගන්න පුළුවන්. ඇයි එහෙම? දැන් අපි ලක්ෂ 10ක් අපි අමාරුවෙන් කට්ට කාලා හොයාගත්ත රුපියල් ලක්ෂ 10ක් උදාහරණයක් විදියට අපි දානවා ස්ථාවර තැන්පතුවක් දාන්න. පුතේ ලබන මාසේ අපිට එනවා හදිස්සි මුදල් අවශ්‍යතාවයක්. මොකක් හරි දෙයකට. හරි. දැන් අපිට ගිහිල්ලා අපේ සල්ලි ඔක්කොම අපි ස්ථාවර තැන්පතුවක් දැම්මනේ. අපිට ගන්න පුළුවන් ස්ථාවර තැන්පතුවෙන් ආයේ අපේ සල්ලි? බෑ. නිශ්චිත කාලයකට තැන්පත් කරන්නේ. හදිස්සි මුදල් අවශ්‍යතාවයක් ආවොත් දැන් අපිට තියෙනවා සොලියුෂන් එකක්. මොකද්ද? අර තැන්පතුව ආරම්භ කරනකොට අපිට හම්බුණා මොකද පුතේ තැන්පතු? සහතිකය. සහතිකය. අන්නේ සහතිකය ඇටේ කියලා. මොනව ගන්න පුළුවන්ද? බැංකු ණයක් ලබා ගන්න. ඒ කියන්නේ බැංකු ණය ගන්න ගියාම අර මම එදා කිව්වේ අර ජීවිත රක්ෂණ ඔප්පු ඇපේට තියෙන බැංකු ණය ලබා ගන්න පුළුවන් කියලා. ඒ වගේ බැංකු ණය ලබා ගන්න ගියාම ඒගොල්ලෝ අපෙන් ඉල්ලනවා මොන හරි ඇපයක්. ඉදමක්, ගෙයක් අපි ගාව තියෙන වත්කමක් මොකක්ද? ඒතර මේ ස්ථාවර තැන්පතුව කියන්නේ අපිට තියෙන වත්කමක්. අන්නේ වත්කම එයාට ඇපේකට තියලා බැංකු ණය ලබා ගන්න පුළුවන්. පැහැදිලිද? මට කියන්න ස්ථාවර තැන්පතු ගැන මම පුතාලා දන්න දේවල්. අපි තැන්පත් කරන්නේ මොන මුදලක්ද? තැන්පත් කරන්නේ මොන මුදලක්ද? නිශ්චිත මුදලක්. කොච්චර කාලයකටද? නිශ්චිත කාලයකට. අපිට ලැබෙන පොලියක් නිශ්චිතයි. එහෙනම් එකක් කරමු ස්ථාවර තැන්පතුව. නිශ්චිත මුදලක්, නිශ්චිත කාලයකට, නිශ්චිත පොලියකට. පොලි අනුපාතයකට යටත් ආරම්භ කරන ගිණුම් විශේෂය අපි කියනවා ස්ථාවර තැන්පතු කියලා. මේ ස්ථාවර තැන්පතු වල ලැබෙන පොලිය ඕන වෙලාවට ගන්න පුළුවන්. ඕන වෙලාවට බෑ. මාසිකව, වාර්ෂිකව හෝ ගිවිස ගන්න ආකාරයට මේ පොලිය ගන්න පුළුවන්.
ස්ථාවර තැන්පතුවේ පොලිය වෙනස් වෙනවා මොකක් හා මොකක් අනුවද? තැන්පත් කරන මුදල් අනුවයි මුදල හා තැන්පත් කරන කාලය. කාලය අනුව ස්ථාවර තැන්පතුවේ පොලිය වෙනස් වෙනවා. ඒ වගේම අපි කිව්වා ඉතිරි කිරීමේ ගිණුමකට සාපේක්ෂව ස්ථාවර තැන්පතුවේ පොලිය වැඩි. වැඩි. ඒ වගේම අපි කිව්වා ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරනකොට අපිට හම්බ වෙනවා ස්ථාවර තැන්පතු සහතිකය. සහතිකය. සහතිකයක්. අන්නේ ස්ථාවර තැන්පතු සහතිකය අපිට අපේකට තියලා මොන ණය ගන්න පුළුවන්ද? බැංකුව. බැංකු ණය. එහෙනම් ඔන්න ඉතිරි කිරීමේ සහ ස්ථාවර තැන්පතු ගැන කතා කරා. පැහැදිලිද මෙතෙන් එනකම් මට කියන්න? ලෙක්චර් පැහැදිලිද පුතේ? ඔව් සර්. පැහැදිලි. දෙන්නේ පැහැදිලි සර්. ඉන්දුවර පැහැදිලි සර්. පැහැදිලි. හරි. අපි යනවා ඊළඟ එක්කෙනාට. එයා තමයි අපිට ගොඩක් වැදගත් ඉතින් නේ. කවුද ඊළඟ එක්කෙනා? මොන ගිණුම්ද? ජංගම. ජංගම ගිණුම. එයා ගැන අපි 10 වසරේදී පොඩ ඉගෙන ගත්තා. ඒ ඔයාලට මතක ඇති සමහර විට මම ඒක ඉගෙන ගන්නකොට කිව්වා 10 වසරේදී කිව්වා 11 වසරේදී මේ ජංගම ගිණුම් ගැන අපි තව දුරටත් ඉගෙන ගන්නවා. එතකොට නැවත මේව මතක් වෙනවා කිය. ඔන්න ඒ නැවත ඉගෙන ගන්න දවස ඇවිල්ලා තියෙනවා. හරි. හොඳ අවධානයෙන් අහගෙන ඉන්න. මේ ජංගම ගිණුම් ගැන කතා කරන සම්පූර්ණ විස්තරය කතා කරන්න ඕනේ. හරි. ඒ හින්දා හොඳ අවධානයෙන් ඉන්න. ජංගම ගිණුම් ආරම්භ වෙන්නේ පුතේ ඔයාලට මතකද? ඔයාලා මගේ පන්තියේ මුල්ම දවස්වල ඉඳියා නම් අපි කතා කරා මුදල් විකාශනය කියලා එකක්. මුදල් විකාශන. ඒ මුදල් විකාශනය කියන්නේ මේ අද තියෙන මුදල් අපි පාවිච්චි කරන මුදල් ඉස්සර ඉඳන්ම පවතගෙන එන මුදල්ද? පුතේ? නෑ. කාලෙන් කාලෙට ටික අලුත් වෙලා තමයි අද මේ තියෙන තත්ත්වයට මුදල් ඇවිල්ලා තියෙන්නේ. ඉස්සරම තිබ්බා භාණ්ඩ හුවමාරු ක්‍රමය කියන එකක්. මතකද මම පුතාලට? එක් පුද්ගලයෙක් සතු භාණ්ඩ අතිරික්තයක් තවත් පුද්ගලයෙක් සතු භාණ්ඩ අතිරික්තයක් සමග හුවමාරු කර ගැනීම. very good. දැන් අවුරුද්දකට විතර කලින් ඔය මම පුතාලේ ඉගෙන ගත්තා. තාම මතකයි නම් හොඳයි. ඔය ඔහොම මතක තියාගන්න. අමතක කරන්න එපා. එතකොට ඕකේ ප්‍රශ්න ආවා. භාණ්ඩ හුවමාරු ක්‍රමය. මොනවද ආපු ගැටලු? අර සමහර භාණ්ඩ කුඩා කොටස් වලට කඩන්න බෑ. භාණ්ඩ වල වටිනාකම් මනින්න මිනුම් මේකකයක් තිබ්බේ නෑ. නෑ. අර දුර පළාතක කෙනෙක් එක්ක භාණ්ඩ ප්‍රවාහනය කරන්න ඒ කාලෙදී ප්‍රවාහන පහසුකම් අද තරම් තිබ්බේ නෑ. ආහාර වගේ දේවල් ගොඩාක් කාලයක් කල් තියාගන්න ගබඩා කරන පහසුකම් තිබ්බෙත් නෑ. ඔන්න ඔය වගේ භාණ්ඩ හුවමාරු ක්‍රමයේ ආපු ප්‍රශ්න හින්දා මිනිස්සු භාණ්ඩයකට භාණ්ඩයක් වෙනුවට භාණ්ඩයට මුදලක් හුවමාරු කරන කාලයක් ආවා. අපි කියනවා මුදල් භාවිතය ආරම්භ වුණා කියලා. එතකොට මේ කියන මුදල් භාවිතය ආරම්භ වෙද්දී මුලින්ම ලෝකේ ඇති වෙච්ච මුදල් වර්ගය තමයි පුතේ ද්‍රව්‍ය මුදල්. මේවා විභාගෙදී අහන්නේ නැහැ. ෂුවර් ඇන්ඩ් ෂොට් විභාගෙදී අහන්නේ නැහැ. හැබැයි මේවා පොඩ්ඩක් දැනගෙන තියාගන්න. මුදල් කොහොමද විකාශනය වුනේ කියන්නේ. ද්‍රව්‍ය මුදල් කියලා කියන්නේ මොකක් හෝ ද්‍රව්‍යයක්. සිප්පි කටු, ඇද්දල, මුතුමැණික් ඔය වගේ මොනවා හරි ද්‍රව්‍යයක් මුදල් විදියට පාවිච්චි කරා. ඈත අතීතයේ මම මේ කියන්නේ මේ ගිය අවුරුද්දේ ඊට කලින් අවුරුද්දේ නෙමෙයි ඈ. සෑහෙන කාලයකට කලින්. එතකොට මේකේ ගැටලු ආවා. මොනවද පුතේ ආපු ගැටලු? දැන් හිතන්න. මේක මොකක් වගේ වෙනවද පුතාලා? මොකක් වගේ වෙනවද? පේන්නේ නැද්ද මොකක් වගේ? අඹ ගෙඩියක් වගේ පේන්නේ. මට චිත්‍රාන්න ඉන්න බෑ. හිතන්න මේක මොකක් කියලාද?
අපි ජීවත් වෙන ශ්‍රී ලංකාව කියලා හිතන්න. ලංකාව. ලංකාව ඔච්චර ගැතයිද? නෑ, මෙච්චර ගැත නෑ ලංකාව. මට චිත්‍රන් ඉන්නේ නෑ. ඒකයි ප්‍රශ්නේ. හරි. මේ රට වටේම අපිට තියෙනවා මොකද්ද? මොකද තියෙන්නේ? මුහුද. මුහුද තියෙනවා. ඒ කියන්නේ අපිට බීච් එක තියෙනවා. දැන් හිතන්න ලංකාවේ මුදල් ලේඛකයේ විදියට ඒ කාලේ පාවිච්චි කරා කියලා සිප්පි කටු. හරි. දැන් මේ වෙරළබඩ ආසන්නයේ ඉන්න අපිට දැන් මම කලුතර මේතර මං ඉන්නේ මේ හරිය. දිහිනිලා ඉන්න මේ හරිය නේද දිහිනි? ඔය හරියනේ. ඔව්. නැත්සර කොයි පුතේ ගම ගියේ? මට සෝරි ඉන්දුවර නැත්සරත් මෙහෙම නුවර. නුවර අම්මා කොහොමද මේ හරිය. නුවර. දැන් ඔන්න හොඳම උදාහරණය දැන් වැඩේ. ලංකාවේ මුදල් ලේඛකයේ සිප්පි කටුණා. අපිට දිහිනිට සාමාන්‍යයෙන් කිලෝමීටර් 20ක් විතර පයින් ගියාම සල්ලි හොයා ගන්න පුළුවන්. ඒ සිප්පි කටුනේ බීච් එකට යන්න පුළුවන්. බීච් එක අයිනෙම ඉන්නේ උන්ට තවත් ලේසි. උදේට කඩේ යන්න ඕන නම් පිටිපස්සට ගියා ගේ පිළිගන්නට බීච් එකට ගියා සිප්පි කටුව වෙනත කඩේ ගියා. දැන් ප්‍රශ්නේ ඉන්දුවරයට මොකද වෙන්නේ? ඉන්දුවර බීච් එකකට යන්න අඩුම කිලෝමීටර් 200ක් විතර එන්න වෙනවා. ඔය කඩු ගන්නාව ඔක්කොම ටික පාස් කරලා ටික එන්න වෙනවා කිලෝමීටර් 200ක් විතර බීච් එකක් හොයාගෙන යන්න සල්ලි ගන්න මේ. සිප්පි කටුණා. දැන් එතකොට මේක සාධාරණයිද? සාධාරණයිද? නෑ. දාන්න නෑ. අපිට කිලෝමීටර් 20යි මෙයාට 200යි. අනික වාහනයක්වත් නෑ. ඒ කාලේ වාහන නෑනේ පයින් යන්නේ. අසාධාරණයි. ඊළඟට තව දෙයක් තිබ්බා මේකේ. එක එක පළාත්වල එක එක ද්‍රව්‍ය භාවිතා කරනවා. ඒ කියන්නේ දැන් අපි මුහුදු ආසන්නයේ හින්දා අපි හිතන්න මෙන්න මේ මුහුදු කලාපේ ඉන්න අපි මේ උදාහරණය මේක තේරුම් ගන්න කරන උදාහරණයක්. අපි පාවිච්චි කරන පුතේ සිප්පි කටු. අපි සිප්පි කටු පාවිච්චි කරනවා. මේ හරියේ තියෙනවා රත්නපුරේ. රත්නපුරේ මොනවටද ප්‍රසිද්ධ? මැණික්. මැණික්. මැණික් වල ප්‍රසිද්ධ. දැන් ඒගොල්ලෝ භාවිතා කරනවා කියලා හිතන්න මුදල් වෙනුවට මැණික් මුදල් ඒගොල්ලෝගේ මුදල් විදියට මැණික් පාවිච්චි කරනවා. අපි සිප්පි කටු. අනේ ඉතින් අපි යනවා පුතේ රත්නපුරේ ට්‍රිප් එකක්. ගිහලා උදේට කන නවත්තනවා බේකරියේ. අපි පාන් ගන්න යන්නේ මොනව අරගෙනද? සිප්පි කටු වල. උන්ගේ මුදල් එකකේ මොකක්ද? මැණික්. දැන් මේක සාධාරණයිද? සාධාරණ නැහැ. එහෙනම් මිනිසුන්ට තේරුම් ගියා මේ ද්‍රව්‍ය මුදල් කියන කෙහෙල් මල හරියන්නේ නැහැ. එක එක ද්‍රව්‍ය එක එක පළාත්වල ඒ හින්දා අපි එකම ද්‍රව්‍යයක් පාවිච්චි කරමු කියලා ඔන්න හඳුනාගත්තා ලෝහ මුදල්. ලෝහ මුදල්. කෞතුකාගාර වලට එහෙම ගිහිල්ලා තියෙන ළමයි නම් ඕගොල්ලෝ දැකලා ඇති. කෞතුකාගාර වල තියෙන පුතේ මේ මෙන්න මේ වගේ එක එක තහඩු කෑලි වගේ. සම්බ පාටට තහඩු කෑලි වගේ එක එක රජුරෝන්ගේ කාලේ එක එක කාලවල පාවිච්චි කරපු මුදල් කියලා හොයාගෙන තියෙනවා. ඔය කැණීම් කරලා හොයාගත්තේ. සමහරට දැකලා ඇති ඔය අච්චු පොත්වලත් සමහරට ඇති ඉතිහාසයේ පොත්වල. දැන් මේක එක ප්‍රේම් එකකට එක ගානකට කපලාද මේ තියෙන්නේ? එච්චර තාක්ෂණයක් ඒ කාලේ නෑ. දැන් මේකෙත් ගැටලු. මොකද ගැටලු? සමහර මේ තහඩු කෑලි ලොකුයි. සමහර තහඩු කෑලි පොඩි සමහර ඒවා ලොකුයි.
එතකොට දැන් මේ පොඩි තහඩු කෑල්ලකට ඇපල් ගෙඩි කීයක් දෙන්න ඕනේ? ලොකු තහඩු කෑල්ලකට ඇපල් ගෙඩි කීයක් දෙන්න? දැන් ඊළඟ පොඩි තහඩු කෑල්ල මීටත් වඩා පොඩි වෙන්න පුළුවන්. ඒ නිශ්චිත මිනුමක් නැහැනේ මේකේ සයිස් එකකටම තලා ගන්න. නේද? එතකොට මේ ලෝහ මුදල් කියන එකත් සාධාරණයිද? සාර්ථකයිද? නෑ. ඒක සාර්ථකක් නෑ. අන්න ඊට පස්සේ ලෝකයේ බිහි වුණා අපි අදටත් පාවිච්චි කරන කාසිහා නෝට්ටු. කාසිහා නෝට්ටු. එතකොට රජයක මහා භාණ්ඩාගාරය මහ බැංකුව ප්‍රදානයෙන් අපිට ලබා දෙන කාසිහා නෝට්ටු අපි අදටත් මුදල් විදියට පාවිච්චි කරනවා. කාසිහා නෝට්ටුවම පාවිච්චි කරගෙන යනකොට අනිත් පැත්තෙන් ව්‍යාපාරات ටික දියුණු වෙනවා. එතකොට ව්‍යාපාරවල මුදල් ගැවසෙනවා වැඩි. ව්‍යාපාරවල දියුණුව කියන්නේ සමහර ව්‍යාපාරවල ඔයගොල්ලෝ දන්නවා අහලා ඇති එක දවසකට ලක්ෂ ගණන් කෝටි ගණන් ගනුදෙනු සිද්ධ වෙනවා. දැන් හිතන්න අපි ගෙදරට පාන් ගන්නෙ නැත්නම් අපි ගෙදරට සීනි ගන්නෙ කිලෝ එකක් දෙකක් විතර නේ බං. මෙල්බන් එක දවසකට සීනි කිලෝ කීයක් විතර ගන්නෑ? මංචියක ඈ ඒ වගේ ලොකු ආයතන දවසකට සීනි කිලෝ බර ගාණක් සීනි වලටම ලක්ෂ ගාණක් වියදම් කරනවා. පාන් පිටි වලටම ලක්ෂ ගාණක් වියදම් කරනවා. එතකොට දැන් අර කාසිහා නෝට්ටුනේ දැන් අපි මුදල් විදිහට පාවිච්චි කරන්නේ. ඒ කාසිහා නෝට්ටු ඔක්කොම ව්‍යාපාරයේ කොහෙද තියෙන්නේ? කොහෙද තියෙන්නේ? ලාච්චු. හදිසියේ ව්‍යාපාරයේ ගිනි ගත්තොත් විදුලි කාන්දුවකට ඔය සල්ලි සියල්ලම විනාශ වෙනවා. ඒ වගේම හිතන්නකො පුතේ ලක්ෂයක දෙකක ගනුදෙනුවක් කරන්න එනවා එදා ලාච්චුවේ තියෙන්නේ 100 කොළ. අනේ ඉතින් 100 කොළ වලින් ලක්ෂයක් ගණන් කරපන්කෝ. මුළු ෆැක්ටරියේ මැනේජරුයි අයිතිකාරයයි සේවකයෝ ඔක්කොම ඇවිල්ලා දැන් ගණන් කරන්න. නේද? එතකොට ව්‍යාපාරිකයන්ට මේ කාසිහා නෝට්ටු වලින් ගනුදෙනු කරන එක පහසුද? පහසුද? ලොකු ව්‍යාපාරවලට නෑ පහසු නෑ. ආරක්ෂිත නෑ. ඒ වගේම ලොකු මුදල් හුවමාරු කරද්දී සමහරලාට පොළ දෙක ඇලිලා යනවා. ගණන් කරන්න අමාරුයි. මේ ප්‍රශ්න හින්දා ව්‍යාපාරිකයෝ ඉල්ලුවා අපිට කාසිහා නෝට්ටු වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් ආරක්ෂිත පහසු මුදල් ඒකකයක් හඳුන්වලා දෙන්න කියලා. ආරක්ෂිත පහසු මුදල් ඒකකයක් හඳුන්වලා දෙන්න කියලා. අන්න එතකොට අන්න ඒත් එක්කම තමයි මෙන්න මේ බැංකු ගිණුම බිහි වුණේ. මොකද්ද ගිණුමේ නම? මොකද්ද ගිණුමේ නම? ජංගම ඒ කියන්නේ මේ කාසිහා නෝට්ටු වෙනුවට ඊළඟට හඳුන්වලා දුන්නු මුදල් ඒකකය තමයි මොනපත්ද? චෙක්පත්. මොනපත්ද පුතේ? චෙක්පත්. චෙක්පත්. එතකොට චෙක්පත් ලක්ෂ කෝටි ගානක වියදමක් ගෙවන්න උනා තනි චෙක් එකෙන් ලියලා දෙතෙනෙක්. ගනුදෙනු කරන්න පහසුයි. අනික සල්ලි අපි ගාව නැහැ. සල්ලි ටික බැංකුවේ තියෙන. ආරක්ෂිත. එහෙනම් මෙන්න මේ චෙක්පත් හඳුන්වලා දීම සඳහා තමයි මොන ගිණුම් ආරම්භ වුණේද? මොන ගිණුම් ආරම්භ වුණේ? ජංගම ගිණුම. එහෙනම් මට ජංගම ගිණුම නිර්වචනය කරන්න. මොනවා හරහා ගනුදෙනු කිරීමටද? චෙක්පත් හරහා. චෙක්පත් හරහා ගනුදෙනු කිරීමට. මොන බැංකුවලද? මෙයා ඉන්නේ මොන බැංකුවලද? වාණිජ බැංකුවල. නැත්නම් වාණිජ බැංකු මගින් හඳුන්වා දුන් බැංකු ගිණුම් විශේෂය අපි කියනවා මොන ගිණුම් කියලාද? ජංගම. ජංගම ගිණුම්. එහෙනම් ජංගම ගිණුම් කියන්නේ මොකද්ද පුතේ? මොනපත් හරහාද? චෙක්පත් හරහා. ගනුදෙනු කිරීමට මොන බැංකුව විසින්ද? වාණිජ බැංකු විසින්. හඳුන්වා දුන් බැංකු ගිණුම් විශේෂය අපි කියනවා ජංගම ගිණුම් කියලා. මේ විභාගයේදී අහනවා. මේ නෝට් ඔක්කොම දෙනවා. අර පරණ නෝට් මම පුතාලා මම දැක්කා දාලා තියෙනවා ලියලා. very good. දාලා නැති අය නෝට් ලියන්න සම්පූර්ණ කරගන්න මම ඔයාලගේ group එකට දාලා තියෙනවා. ඔයාලා බලන්න මේ පාඩම ඉවරනාට පස්සේ ඔයාලට අච්චුපත පාඩම් කරන එකද ලේසි නෝට් එක පාඩම් කරන එකද ලේසි. ඒ නිසා ඒ විදිහට කරගෙන යන්න. අඩුපාඩු තියාගන්න එපා නෝට් පොතේ.
එහෙනම් චෙක් පත් තරහා ගනුදෙනු කිරීමට හැකියවන පරිදි වාණිජ බැංකුව විසින් හඳුන්වලා දුන්නු බැංකු ගිණුම් විශේෂය තමයි ජංගම ගිණුම් කියලා කියන්නේ. දැන් ඔය ඔතනින් පොඩ්ඩක් ඉස්සරහටත් යන් අපිට අර විද්‍යුත් මුදල් තියෙන හින්දා චෙක් පත් තරහා ගනුදෙනු කරගෙන යනකොට කාලයක් යනකොට පුතේ ව්‍යාපාර පැය 24ම වැඩ කරන්න පෙළඹුණා. දැන් අද ගත්තොත් මෙල්බර්න් එක මංචි එක දැන් 8ට වහන්නේ නැහැ. රැයටත් වැඩ. මිනිස්සු. හරි. එතකොට ඒගොල්ලෝ පැය 24 පුරාම කම්පැනි ඇරලා. කම්පැනියේ පැය 24 පුරාම වැඩ කියන්නේ. කම්පැනියේ පැය 24ම ගනුදෙනු කරනවා. මොකද්ද ගැටලුව? චෙක් පත් තරහා ගනුදෙනු කරන්න නම් බැංකුව අහලා තියෙන වෙලාවට පුළුවන්. ආපුතේ බැංකුව අහලා තියෙන නෑ. බැංකුව අහලා තිබ්බොත් චෙක් පත් තරහා ගණන්පත් මේ ගනුදෙනු කරන්න බෑ. බැංකුව ඇරලා තියෙන වෙලාවට විතරයි චෙක් පත් තරහා ගනුදෙනු කරන්න පුළුවන්. ලංකාවේ ගත්තොත් පොයට බැංකුව අහලා. සෙන්සුරාදා වරුවයි. ඉරිදට බැංකුව අහලා. සියලුම බැංකු නිවාඩු තියෙනවා. බැංකු වහලා. ඉතින් ඒවට කම්පැනි වහලා නැහැ. කම්පැනි දුවනවා. එදාට ගනුදෙනු කරන්න විදියක් නැහැ. ඒ බැංකුව වහලා. ඒ නිසා ව්‍යාපාරිකයෝ ආයි කෑ ගහන්න ගත්තා. ඉල්ලුවා ව්‍යාපාර. අපිට පැය 24ම ගනුදෙනු කරන්න පුළුවන් මුදල් ඒකකයක් හඳුන්වලා දෙන්න කියලා. අන්න හඳුන්වලා දුන්නා. අපි ලබන සතියේ කතා කරන මොන මුදල්ද? මොන මුදල්ද? ආපුතේ. විද්‍යුත් එහෙනම් මුදල් විකාශනය උනේ දැන් අදට මෙතනින් නැවතිලා තියෙනවා. හරි. මිරත් ඉස්සරහට ගිහිල්ලා තියෙන ඔය මේ සමහරට අහලා තිබුතේ බිට්කොයින් කියලා එකක් අහලා තියෙනවනේ. දැන් විද්‍යුත් මුදල් කියන එකත් අපිට කාඩ් එක තියෙනවනේ. කාඩ් එක තියෙනවා. එතකොට එහෙමවත් දෙයක් නැහැ. හරි. ඒවා ඕගොල්ලෝගේ මට්ටමින් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒවා ඉස්සරහට ඔය ෂෙයා මාකට් එක ගැන මම අර කොටස් සංස්ථාපිත සමාගම් ගැන ඉගෙන ගන්නකොට ඔයගොල්ලන්ට කිව්වා මේ කොටස් වෙළඳපොළ ගැන ඉගෙන ගන්න ආසාවක් තියෙනවා නම් හොඳ ආයෝජන මාර්ගයක් හොඳ ක්‍රමයක් ඒ හරහා ගියොත් මෙන්න මේ මම අර කිව්ව බිට්කොයින් අනම්මනම් මුදල් විශේෂ හඳුනා ගන්න පුළුවන්. ඒතකොට ඒවා අපේ මට්ටමින් අපිට ලොකුවට අවශ්‍ය වෙන්නේ නැහැ. හරි. එහෙනම් මේ තමයි අපේ මුදල් විකාශනය වෙච්ච තියෙන ආකාරය. මෙතනින් අපි මේ ජංගම ගිණුම් කතා කරද්දී මේ ජංගම ගිණුම් ආරම්භ වුණේම මොනපත් තරහා ගනුදෙනු කරන්නද පුතේ? චෙක් චෙක් පත් චෙක් පත් තරහා ගනුදෙනු කරන්න. එහෙනම් ජංගම ගිණුම් වල තියෙන ප්‍රධානම පළවෙනි වාසිය තමයි මොනපත් තරහා ගනුදෙනු කරන්න පුළුවන්ද? චෙක් පත්තර චෙක් පත් තරහා ගනුදෙනු කිරීමේ හැකියාව තියෙනවා ජංගම ගිණුම් වල. ඒ වගේම ජංගම ගිණුම් වලට විතරක් තව එක වාසියක් තියෙනවා. මෙයාගේ විතරක් තියෙන. අපි කලින් කතා කරා. මොන අයිරා පහසුකමද? බැංකු අයිරා අයිරා පහසුකම. මතකද බැංකු අයිරා? ඕවා පාඩම් කරා. 10 වසරේ. මොකද්ද? බැංකු ගිණුමේ ශේෂය ඉක්මවා ගොස් පොඩ්ඩ එනවා. ඉක්මවා හරි ඊළඟ මුදල් නිකුත් කිරීම මුදල් නෙමෙයි දැන් චෙක් පත් නිකුත් කරන චෙක් පත් නිකුත් කිරීමේදී මේක මට මෙහෙම කියන්න බැංකු අයිරාවක් කියලා කියන්නේ අපිට අයිති සල්ලිද බැංකුවෙන් ලබා දෙන ණයක්ද? බැංකුවේ ලබා දෙන ණය. බැංකුවෙන් ලබා දෙන ණයක්. මේ බලන්න ආයෙ මතක් කරගන්න. අපේ account එකේ තියෙන රුපියල් 50000ක් ජංගම ගිණුම. 30000ක චෙක් පත් නිකුත් කරනවා. දැන් අපේ account එකේ තියෙන කීයද? කීයද? 20000 20000යි. අපි තව 20000ක චෙක් එකක් කාට හරි දෙනවා. දැන් account එකේ කීයක් තියෙනවද? බින්දුව. සතයක්වත් නැහැ. අපි තව 10000ක් කාට හරි ගෙවනවා. ණය හිමියෙක්ට දෙනවා. චෙක් එකක් ලියලා දෙනවා.
දැන් බැංකුවෙන් සල්ලි ගෙවන්න විදියක් නැහැ. ඇයි? අපේ ජංගම ගිණුමේ සල්ලි නෑ. නැහැ. ඔන්න ඔය වගේ අවස්ථාවලදී අපිට වාසියක් විදියට මේ ජංගම ගිණුම් වලින් ලබා ගන්න පුළුවන් දෙයක් තියෙනවා. ඒ තමයි අපිට බැංකුවෙන් ණයක් ගන්න පුළුවන්. ඒ කියන්නේ යම් මුදල් සීමාවක් දක්වා අපේ ජංගම ගිණුමේ සල්ලි නැති වුණත් යම් මුදල් සීමාවක් දක්වා ගනුදෙනු කරන්න, චෙක්පත් නිකුත් කරන්න බැංකුවෙන් අපිට හැකියාවක් ලබා දෙනවා. ඒක ලබා දෙන්නේ අර අපි බැංකුවත් එක්ක ගනුදෙනු කරලා තියෙන ආකාරයට සහ අපි බැංකුවත් එක්ක ගනුදෙනු කරලා තියෙන කාලයේ විශ්වාසය අනුව තමයි අපිට මේ ණය දෙන්නේ. හරි? එතෙන්දි වෙන්නේ දැන් 10000ක චෙක් එකක් දුන්නානේ. දුන්නාම අපේ account එකේ සල්ලි නැහැ. හැබැයි අපි වෙනුවෙන් බැංකුව සල්ලි ගෙවනවා යාට. දැන් තියෙන්නේ ධන 10000ක්ද ඍණ 10000ක්ද අපි ආපු. දැන් මෙච්චර කාලයක් සල්ලි තිබ්බ බිඳුව වුණා. දැන් අපි යන්නේ ධනද අපේ පැත්තෙන් ඍණද යන්නේ? ඍණ. ඍණ. ඇයි අපේ account එකේ සල්ලි නැහැ දැන් මේ ඍණ පැත්තට යන්නේ. මේ සල්ලි කවුද දුන්නේ අපි වෙනුවෙන්? වාණිජ බැංකුව තමයි දුන්නේ. අපේ account එකේ සල්ලි නැහැ 10000ක් දුන්නා. පැහැදිලිද? මේ බලන්න. අපේ account එකේ තිබ්බ සල්ලි ප්‍රමාණය කීයද පුතේ? තිබ්බේ කීයද? ශේෂය 50,000. 50000යි. අපි ඔක්කොම චෙක්පත් කීයක් නිකුත් කරලාද? 30යි 20යි 50යි 10යි කීයද? 60000ක් චෙක්පත් නිකුත් කරලා. එහෙනම් අපි කියනවා බැංකු වෛරාවක් යනු. බැංකු ගිණුමේ ශේෂය ඉක්මවා බවා චෙක්පත් නිකුත් කිරීමට මොන බැංකුව විසින්ද? වාණිජ බැංකුව විසින් වාණිජ බැංකුව විසින් ලබා දෙන මේක පුතේ ආදරයට දෙන එකක් නෙමෙයි. මේක මොන පහසුකමක්ද? ණය පහසු. ණය පහසුකමක්. ණයක්. අදාළ කාල සීමාව ඉරුණාම අපි යාට ඒ සල්ලි ටික ගෙවන්න ඕනේ වාණිජ බැංකුව. අර මම මේ අමතර දෙයක් මතක් කරන්න. මේ රුපියල් 50000 අපේ පැත්තෙන් අපිට මොකද්ද? අපිට වත්කමක්. අපේ සල්ලිනේ. මේ 50000 තියෙන්නේ වාණිජ බැංකුවේ ගාව. එයාට මේ 50000 මොකද්ද? වගකීම. මතකද? ඇයි ඒ? එයා තියාගෙන ඉන්නේ අනුන්ගේ සල්ලි ටිකක්. අපේ සල්ලි එයාට අයිති නැහැ. ඔහොම ගිහිල්ලා බින්දුව වුණා. දැන් යන්නේ ඍණ. දැන් අපිට මේක ණයක්. අපිට මොකද්ද ව්‍යාපාරයට මේක? අයිරා වගකීමක්. අයිරාව අපිට වගකීමක්. බැංකුව පැත්තෙන් එයාට වත්කම. ඇයි? එයාට අපෙන් සල්ලි ලැබෙන්න ඕනේ දැන්. එයා අපිට ණයක් දීලා තියෙන්නේ. අපි එයාට ණය ගැති. අපි එයාට සල්ලි ගෙවන්න ඕනේ. පැහැදිලිද? ඒක අපි අර 10 වසරේ කතා කරමු මතකයක් තමයි කතා කරන්නේ. බැංකු වෛරාව නිර්වචනය කරන්න එන්න පුළුවන්. මොකද්ද බැංකු වෛරාව කියන්නේ? ජංගම ගිණුමේ මුදල් ශේෂය ඉක්මවා බැංකු වෛරාව ඉතිරි කිරීමේ ස්ථාවර දැන්පත් වලට දෙනවද තමයි පුතේ? ඒවට දෙන්නේ නැහැ. හරි? මතක තියාගන්න බැංකු වෛරාව දෙන්නේ මොන ගිණුම් වලට විතරද? මොන ගිණුම් වලට විතරද? ජංගම ගිණුම් වලට විතරමයි. එහෙනම් බැංකු ජංගම ගිණුමේ ශේෂය ඉක්මවා ගනුදෙනු කිරීමට මොන බැංකු විසින්ද? වාණිජ බැංකුව. වාණිජ වාණිජ බැංකු විසින් ජංගම ගිණුම් හිමියාට ලබා දෙන මොන පහසුකමද පුතේ? ණය පහසු. මේක නිසා අපි බැංකුවට වගකීම් බැංකුව අපේ වගකීමක්. අපි යාට සල්ලි ගෙවන්න ඕනේ. අපි යාට ණය ගැති. බැංකුව පැත්තෙන් අපි යාට ණය හිමි බැංකුව පැත්තෙන්. පැහැදිලිද කියන කතාව? එඳුර පැහැදිලිද පුතේ? මෙච්චර පැහැදිලි ඉදිහනේ. පැහැදිලි සර්. පැහැදිලි එඳුර පැහැදිලිද පුතේ? එඳුරගේ කටහඬ මට ඇහුන්නේ නැහැ. පැහැදිලි නේද? ප්‍රශ්න තියෙනවද? ඔව් පැහැදිලි. නෑ. හරි.
මතක තියාගන්න. මෙන්න මේ කිව්ව වාසි දෙක. මොකද වාසි දෙක? චෙක්පත් තරහා ගනුදෙනු කිරීමේ හැකියාවයි මොන අයිරා පාසුකමයි? බැංකු බැංකු අයිරා අයිරා පාසුකමයි ලබාගත හැක්කේ මොන ගිණුම් වලට පමණද? ජංගම ගිණුම් වලට විතරයි. ජංගම ගිණුම් වලට විතරයි. ඔයාලගෙන් අහුවොත් ජංගම ගිණුම් වලට පමණක් ලබාගත හැකි පාසුකම් දෙකක්. එකක් චෙක්පත් තරහා ගනුදෙනු කිරීම, අනිත් එක බැංකු අයිරා පාසුකම්. අපි අර බැංකු ගිණුම් පාඩමේදී තව දේවල් ඉගෙන ගත්ත මෙයා ගැන. මොන ප්‍රේෂණ රැස් කර ගන්න පුළුවන් කිව්වද? ඍජු ප්‍රේෂණ. ඍජු ප්‍රේෂණ රැස් කර ගන්න පුළුවන්. නැත්නම් අපි කියනවා ඍජු තැන්පතු. ඒ කියන්නේ අපේ ණයගැතියෙක් ඉන්නවා නම් දුර පළාතක. එයා අපිට සල්ලි දෙන්න, එයා අපිව හොයාගෙන එන්න ඕනේ නැහැ. එයාට පුළුවන් අපේ බැංකු ගිණුමට කෙලින්ම මුදල් තැන්පත් කරන්න. අපි කියනවා ඍජු තැන්පතු. කෙලින්ම අපේ account එකට තැන්පත් කරන්න. එහෙ ඉඳන් අපේ account එක. ඍජු තැන්පතු. හරි? ඊළඟට ඍජු ප්‍රේෂණ කියන්නේත් ඒකම තමයි. දැන් මේක ඔය ඍජු ප්‍රේෂණ නැත්නම් ඍජු තැන්පතු කියන එක ජංගම ගිණුම් වලට විතරක් ලැබෙන පාසුකමක්. නෑ නෑ. දැන් ඔයාලා මට සල්ලි දාන්නේ. ඔයාලා කරන්නේ මොකද්ද පුතේ? ඍජු තැන්පතුවක්. කෙලින්ම මගේ account එකට සල්ලි දානවා. මට තියෙන ඉතිරි කිරීමේ ගිණුමක් ජංගම ගිණුමක් නෙමෙයි. හරිද? එතකොට ඒක ජංගම ගිණුම් වලට විතරක් ලැබෙන වාසියක් නෙමෙයි. හැබැයි ජංගම ගිණුම් වලදී මේ ඍජු ප්‍රේෂණ නැත්නම් ඍජු තැන්පතු රැස් කර ගැනීමේ හැකියාව තියෙනවා. ඊළඟට කිව්වා මොන නියෝග කරන්න පුළුවන් කිව්වද? ස්ථාවර ස්ථාවර නියෝග. මොනවද පුතේ ස්ථාවර නියෝග කියන්නේ? ව්‍යාපාරයක් මාසිකව කරන මොන ගෙවීමද? නොවෙනස් වෙන මුදල් ගෙවීම. මොනවද පුතේ ව්‍යාපාරයක් මාසිකව කරන නොවෙනස් වෙන මුදල් ගෙවීම? වටිනාකම ගොඩනැගිලි උලි ගොඩනැගිලි කුලිය. තව රක්ෂණය. ඊළඟට බැංකු ණය වාරිකය ගෙවීම. ඒවා වෙනස් වෙන්නේ නැහැ. හැම මාසෙකම එකම ගාණ ගෙවන්නේ. අන්න ඒ වගේ නොවෙනස් වෙන මුදල් ගෙවීම කරන්න කියලා ව්‍යාපාරයට පුළුවන් වාණිජ බැංකුවට අණ කරන්න. නියෝග කරන්න. එතකොට එයා අපේ account එකෙන් සල්ලි කපාගෙන ගොඩනැගිල්ල account එකට දානවා. ගොඩනැගිල්ල අයිතිකාරයේ account එක. අපේ account එකෙන් සල්ලි කපා ගන්නවා. රක්ෂණ ආයතනයේ ගිණුමට දානවා. අපේ නමින් දානවා. හරි? එහෙනම් ස්ථාවර නියෝග කිරීමේ හැකියාවක් ජංගම ගිණුම් වලට තියෙනවා. හරි? ඒ වගේම හැම මාසයක් අවසානයේම අපිට ලැබෙන පුතේ මොන ප්‍රකාශයක්? බැංකු ප්‍රකාශය. බැංකු ප්‍රකාශයක්. අපි ඔර කියනවා බැංකු ගිණුම් විස්තරය කියලා කියනවා. බැංකු ප්‍රකාශය එහෙම නැත්නම් බැංකු ගිණුම් විස්තරය කියලා කියනවා. හරි? මේ බැංකු ප්‍රකාශය කිව්වේ මොකද්ද පුතේ? අපේ බැංකු ගිණුමේ සිදුවන ගනුදෙනු ඇතුළත් කරලා කවුරු විසින්ද? කවුරු විසින්ද මේ ගෙවන්නේ? ආපුත මේක ව්‍යාපාරය හදන එකක්ද බැංකුව හදන එකක්ද? බැංකු බැංකුව හදන්නේ. එහෙනම් බැංකු ගිණුම හරහා සිදුවන තොරතුරු ඇතුළත් කරලා බැංකුව විසින් ව්‍යාපාරයට නැත්නම් ගිණුම් හිමියාට එවන ලද ප්‍රකාශනය අපි කියනවා මොන ප්‍රකාශනයද? බැංකු ප්‍රකාශනය. මොකද්ද? බැංකු ගිණුම හරහා සිදුවන ගනුදෙනු ඇතුළත් කර කවුරු විසින්ද? බැංකුව විසින් ගිණුම් හිමියාට එවන ලද ප්‍රකාශනය අපි කියනවා මොකද්ද පුතේ? බැංකු ප්‍රකාශනය. බැංකු ප්‍රකාශනය නැත්නම් මොකද්ද? බැංකු ගිණුම් විස්තරය කියන්නේ. පැහැදිලිද? එහෙනම් මට කියන්න ජංගම ගිණුමක් ආරම්භ කිරීමෙන් ලබාගත හැකි වාසි මොනවද පුතේ? මොන පත්තරා ගනුදෙනු කරන්න පුළුවන්ද? චෙක්පත් තරහ. පත්තරා ගනුදෙනු කරන්න පුළුවන්. මොන අයිරා පාසුකම් ගන්න පුළුවන්ද? බැංකු අයිරා. අයිරා පාසුකම් ලබා ගන්න පුළුවන්.
මොන ප්‍රේෂණ රැස් කර ගන්න පුළුවන්ද? ඍජු ප්‍රේෂණ. ප්‍රේෂණ රැස් කර ගන්න පුළුවන්. මොන නියෝග කරන්න පුළුවන්ද? ස්ථාවර නියෝග. ස්ථාවර ධාරණය. මොන ප්‍රකාශයක් ලැබෙනවද හැම මාසෙකම? බැංකු ප්‍රකාශ. බැංකු ප්‍රකාශයක් හැම මාසිකවම ලැබෙනවා. මේ වාසි වලින් ජංගම ගිරිම් හිමියෙකුට විතරක් ගන්න පුළුවන් වාසි දෙක මොකද්ද? බැංකු අයිරා පාසු. බැංකු අයහපාසුකම සහ චෙක් පත්තරා බැංකු අයිර මේ ගනුදෙනු. ඕවා මතක තියාගන්න ඕන. හරි. දැන් ඔන්න පටන් ගන්නවා වැදගත් කතාවක් ආයි. චෙක් පත්. ඕගොල්ලන්ට අර බැංකු ගිණුම් කතා කරනකොට මම කිව්වා 11 වසරේදී මම පුතාලා චෙක් පතක් ඇඳලා නම් කරලා එහෙම මේ තියා ගන්නවා. ඒ හින්දා දැන් චෙක් පත් අඳින්න ඕනේ නැහැ. 11 වසරේදී අපි චෙක් පතක් අඳිනවා කියලා. අන්නේ දවස අද උදා වෙලා තියෙනවා. අපි දැන් මේ චෙක් පතක් කියන්නේ මොකද්ද? ඒ සම්බන්ධ මොනවද තවත් තොරතුරු කියලා දැනගන්නයි යන්නේ. බලාගෙන ඉන්න. මේ මම අඳිනවා චෙක් පතක ආකෘතිය. බලාගෙන ඉන්න. හරි. වෙනවනේ. මේ තියෙන චෙක් පතක ආකෘතිය. මේකේ මෙන්න මේ කොටස තමයි අපි හඳුනාගන්නේ පුතේ චෙක් පත කියලා. මේක තමයි චෙක් පත. චෙක් පතේ මේ පැත්තේ තියෙන පොඩි කෑල්ල මොකද්ද? ලතුපත්. ලදුපත? නෑ. පිළිවෙල. පිළිපත. පිළිපත. දැන් එක එක පත් හම්බ වෙනව නේද? ලදුපත, පිළිපත, හරපත, ණයපත. මොකද කරන්නේ ඉතින් මේ තියෙනවා. ලදුපත හම්බුනේ මොන පොතේදීද? මුදල් පොත. මුදල් පොතේ. මුදල් ලැබීම වලට අදාළ මූලාශ්‍රයකනේ ලදුපත. පිළිපත කියන්නේ චෙක් පොතේ චෙක් එක කැඩුවට පස්සේ දැන් මේ චෙක් එකේ චෙක් එකක් දෙනකොට පුතේ පොතේ මෙතනින් ඉරනවද චෙක් එක? නෑ. මෙන්න මෙතනින් තමයි ඉරන්නේ. මේක කඩලා දුන්නට පස්සේ පොතේ ඉතුරු වල කොටස මෙන්න මේක. එතකොට චෙක් පතක් අපි කාට හරි නිකුත් කරාම ඒ පිළිබඳව අපි සතුව තියෙන මූලාශ්‍ර ලේඛනය තමයි මොන පතද? මොන පතද? පිළිවෙල. ඔය මට තියාගන්න. ඉන්දුවර නිදිද? නෑ නෑ ඉඳා ගන්න බෑ. මේ ලකුණු ඈ. ඔය ලබන සතිය හෝ ඊළඟ සතිය අපි මේකේ පාස් පේපර් කරනකොට තේරෙයි දැන් නිදාගත්තොත්. ඒ හින්දා පුහුණු හොදගෙන හරි හොඳ වතුර එකක් බීලා හරි ප්ලේන් ටියක් බිපී හරි ඔය දැන් මම අර කිව්වේ පුතේ මේ 11 වසරේ ඉවරුනහම ඔයාලගේ පන්තිය පැය දෙකකින් නවත්තන්නේ නැහැ. අලුත් මේ මාර්තු මාසේ අයියලා කළ විභාග ලිව්වට පස්සේ ඔයගොල්ලෝගේ පන්තිය පැය දෙකකින් නවත්තන්නේ නැහැ. පැය දෙකමාර 3 යනවා. හරි. එතකොට පැය 10 මාටත් පන්ති ඉවර වෙන්න පුළුවන්. අයියලා අක්කලාට සමහර දවසට රෑ 11ක් වුණා. 11ම ආරක් වුණා දවස්. එහෙනම් දැන් නම් දොයිය මත කියන්න බෑ. හරි. තුන් දෙනාටම හැමෝටම කියන්නේ. දොයි මත දැන් වානා. හරි.
දැන් ටික ටික හුරු වෙන්න ඕනේ රැට පාඩම් කරන්න වැඩ කරන්න. හරි. මේව ඔක්කොම ලකුණු මේ ලකුණු එකතු කර ගන්න ඕනේ මේ පුතාට. හරි. මේ බලන්න. මුලින්ම අපි චෙක් පත හඳුනා ගමු. මොකද්ද මේ චෙක් පතක් කියන්නේ? හරි. මට කියන්න. චෙක් පත් නිකුත් කරන්න පුළුවන් මොන ගිණුම් හිමියන්ට විතරද? ජංගම 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 ගිණුම් හිමියන්ට විතරයි. හරි. මේ ජංගම ගිණුම් හිමියා කියනවා කාටද මේ සල්ලි ගෙවන්න කියලා කියන්නේ? අන කරන්නේ කාටද? BOC එක නෙවෙයි. අපි කියනවා මේ මොන බැංකුද? වාණිජ බැංකුව වාණිජ බැංකුව. වාණිජ ජංගම ගිණුම් හිමියෙක් විසින් අන කරනවා මොන බැංකුව වලටද? වාණිජ වාණිජ බැංකුව. මොකක්ද එයා අන කරන්නේ මොකක් කරන්න කියලාද? මෙන්න මෙතන නම සඳහන් කළ පුද්ගලයාට හෝ ඔන්න අලුත් කැලලක්. නම සඳහන් කළ පුද්ගලයාට හෝ රැගෙන එන්නාට පොඩි ප්‍රශ්නයක් ආවා නේද? රැගෙන එන්නටත් පුළුවන්. නම සඳහන් කළ පුද්ගලයාට හෝ චෙක් පත රැගෙන එන්නාට මෙන්න මේ සඳහන් කරන වටිනාකම මොනෝ කරන්න කියලාද? මොනෝ කරන්න කියලාද? ගෙවපන් කියලා. ඒකනේ කියන්නේ. ඔන්න ඔය සල්ලි ටික ගෙවලා දහන් කියලා මේ චෙක් පතෙන් කියන්නේ. මට දැන් කියන්න. මට කියන්න. චෙක් පතක් කියන්නේ මොකද්ද? මොන ගිණුම් හිමියෙක් විසින්ද? ජංගම ජංගම ගිණුම් හිමියෙක් විසින්. නම සඳහන් කළ පුද්ගලයාට හෝ රැගෙන යන රැගෙන මොනෝ කරන්න කියලාද? සඳහන් කළ වටිනාකම මොනෝ කරන්න කියලා? ගෙවන්න කියලා. ගෙවන ලෙස කාටද? වාණිජ බැංකුවට කරන ලිඛිත නියෝගය. මේක ලියලානේ පුතේ දෙන්නේ. කෝල් කරලා කියන්නේ නැහැ මචං මේ සල්ලි ටික ගෙවපන් කියලා කියන්නේ නැහැ. මේක ලියලා දෙන්නේ. ලිඛිත නියෝගය අපි කියනවා මොන පතක් කියලාද? චෙක් පත. චෙක් පතක් කියලා. නිර්වචන මේවා මේ අම්බෝ අමාරුවෙන් පාඩම් කරන්න ඕන නිර්වචන නෙමෙයි. සරලව හිතන්න. චෙක් පතක් නිකුත් කරන්නේ මොන ගිණුම් හිමියෙක්ද? ජංගම ගිණුම් හිමියෙක්. ඒ චෙක් පතේ මොකද්ද කරන්න කියන්නේ? මෙන්න මේ නම සඳහන් කළ පුද්ගලයාට හෝ කාටද? රැගෙන යන පුද්ගලයා. රැගෙන එන්නාට. මොනෝ කරන්න කියලා කොල්ලෙන් ගහන්න කියලා නෑ මොකද්ද? සඳහන් කළ වටිනාකම සඳහන් කළ වටිනාකම ගෙවන ලෙස කාටද මේ කියන්නේ? වාණිජ බැංකුවට කරන මොන නියෝගයද? ලිඛිත නියෝගය. ලිඛිත නියෝගය. දැන් මට තුන්දෙනාම කටවරල්ලා කියන්න ඕනේ නිර්වචනය. ජංගම ගිණුම් හිමියෙකු විසින් මොකද පුතේ? නම සඳහන් කළ නම සඳහන් කළ පුද්ගලයාට හෝ රැගෙන යන පුද්ගලයා. රැගෙන එන්නාට සඳහන් කළ වටිනාකම ගෙවන ලෙස නියෝග. ගෙවන ලෙස කාටද? වාණිජ බැංකුවට කරන ලිඛිත නියෝගය. මේක නියෝගයක්. ගෙවපන් කියලා කියන්නේ. ගෙවපන් කියන්නේ ගෙවනු. ගෙවනු කියන්නේ නියෝගයක් නේ දෙන්නේ. අනක් දෙන්නේ. අන කරනවා. ගෙවපන් මුට සල්ලි කියලා. එහෙනම් අපි කියනවා ලිඛිත නියෝගය. මේක ඉල්ලීමක් නෙමෙයි. අනේ ගෙවන්න. එහෙම මේ බබා පාත් නැහැ. ගෙවනු. හරි. මේ චෙක් පතක සරල ආකෘතිය මේක පුතේ. එක එක බැංකු වල තියෙන චෙක් පත් වල ආකෘති දල වශයෙන් වෙනස් වෙන හැබැයි මූලිකම ආකෘතිය මේක. හරි. සමහර චෙක් පත් තියෙනවා ඉංග්‍රීසියෙන්. හරි. එතකොට මෙතන නම් සඳහන් කළ පුද්ගලයාට රුපියල් ගෙවන්න පේ කියලා තියෙනවා. ගෙවන්න කියලා. හරි. ඒක සරල ආකෘතිය තමයි මේක. හරි. දැන් මොනවද මම පුතාලා චෙක් පතක් ගැන තව දැනගන්න ඕන. මේ චෙක් පතේ ඉන්නවා පාර්ශව තුනක්. මේකටත් ඉන්නවා පාර්ශව තුනක්. අර රක්ෂණයටත් ඉඳී ඒ වගේ තමයි.
චෙක් පතරක් තියෙනවා පාර්ශව තුනක්. බලාගෙන ඉන්න. පළවෙනියා අනකරු. ඔන්න දැන් අලුත් වචන හම්බෙන්නේ මම කිව්වේ. කවුද පළවෙනියා? අනකරු අනකරු. අනකරු කියන්නේ අන කරන කෙනා. අන කරන කෙනා. දැන් මේ අන කරන්නේ කවුද? මොන ගිනුම් හිමියද? ජංගම ගිනුම් ජංගම. ජංගමගෙන. එහෙනම් අනකරු ජංගම ගිනුම් හිමියා. දෙවනි එක්කෙනා පුතේ අනලදු. අනලදු. කවුද දෙවනියා? අනලදු අනලදු අනලදු. අනලදු කියන්නේ අන ලැබෙන කෙනා. කාටද මේ ගෙවපන් කියලා අන ලැබුණේ? වාණිජ බැංකුව වාණිජ බැංකුව. එහෙනම් අනකරු දෙවනිය අනලදු. තුන්වෙනියා ආදායකයා. ආදායකයා. කවුද තුන්වෙනියා? ආදායක ආදායක කවුද ආදායකයා? මෙන්න මේ චෙක් පතේ නම සඳහන් කළ පුද්ගලයා තමයි කවුරු කියලා කියන්නේ? ආදායකයා. ඒ කියන්නේ මේ චෙක් පතේ සල්ලි ටිකේ අයිතිකාරයා. අපි කියනවා ආදායකයන් කියලා. එහෙනම් මම කියන්නේ චෙක් පතක සම්බන්ධ පාර්ශව තුනයි. කවුද පළවෙනියා? කරු අරු ලදු. තුන්වෙනියා ආදායකය ආදායකයා. තුන්දෙනාම දැන් කියන්න ඕනේ. හැමෝම කියමු. පළවෙනියා අනකරු. අනකරු. දෙවෙනියා අනලදු. අනලදු ආදායක ආදායක ආදායක. අනකරු කියන්නේ අන කරන කෙනා. ගෙවන්න කියලා කියන්නේ කවුරුද? මොන ගිනුම් හිමියද? ජංගම ගිනුම් ජංගම ගිනුම් ගෙවන්න කියලා අන ලැබුණේ කාටද? වාණිජ බැංකුවට වාණිජ බැංකුව. ආදායකයා කියන්නේ කවුද? චෙක් පතේ නම සඳහන් කරපු පුද්ගලයා. බැංකුව පැහැදිලි. එහෙනම් ඕනෑම චෙක් පතක හොඳට අහගන්න. මේවා සත්‍ය අසත්‍ය දාන්නේ මහනවා මේවා. ඕනෑම චෙක් පතක අනකරු වෙන්නේ මොන ගිනුම් හිමියෙක්ද? ජංගම ජංගමගෙන. ඇයි? චෙක් පත ලියන්න නම් උට චෙක් පතක් තියෙන්න ඕනේ. චෙක් පතක් තියෙන්න නම් උට ජංගම ගිණුමක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඌ ජංගම ගිණුම් හිමියෙක් තමයි. එහෙනම් අනකරු ජංගම ගිණුම් හිමියෙක්. ඕනම චෙක් එතකොට සර් මේ චෙක් එකේ නම දාන්නේ ආදායකයාගේද? ඔව්. හරි. ඕනම චෙක් පතක අනලදු වෙන්නේ මොන බැංකුවක්ද? මොන බැංකුවක්ද? අනලදු. වාණිජ බැංකුව. වාණිජ බැංකුව. ඇයි? චෙක් පත් තරහා ගනුදෙනු කරන්න නම් ජංගම ගිණුමක් තියෙන්න ඕන. ජංගම ගිණුමක් තියෙන්න පුළුවන් මොන බැංකුවල විතරද? වාණිජ බැංකුව වාණිජ බැංකුවල විතරයි. නම් මතක තියාගන්න. ඕනම චෙක් පතක අනකරු ජංගම ගිණුම් හිමියෙක්. ඕනම චෙක් පතක අනලදු මොන බැංකුවද? වාණිජ බැංකුව වාණිජ බැංකුව. වාණිජ බැංකුව මෙන්න මේ සල්ලි ටිකේ අයිතිකාරයා තමයි කවුද? ආදායක ආදායකයා. චෙක් පතේ නම සඳහන් කළ පුද්ගලයා. අපි කියනවා ආදායකයා. පැහැදිලිද? දැන් ටික ටික දේවල් ඉගෙන ගන්න. දැන් අපි මේ චෙක් පත හඳුනා ගන්නයි යන්නේ. මේවත් විභාගෙට අහනවා. හරි. මුලින්ම දන්නවනේ මේ කෑල්ල තමයි මොන පතද? මේක. මේ කෑල්ල චෙක් පත් චෙක් පත. චෙක් පත කැඩුවට පස්සේ මේ ඉතුරු වෙන පොඩි කෑල්ල පිළිපත් පිළිවෙත් ඒක දන්නවනේ. මේන් මෙතන මේ තියෙන්නේ මොකද්ද? මොකක් දාන්නද මේ? DDMMYYYY කියන. මොකක්ද? නේ. දින. date
month year එක දාන්න තියෙනවා. දිනය දාන්න තියෙනවා. මේ මොකක්ද? අන කරුද ලදුද? ලදු ලදු ලදු. මේ මොකක්ද? ආදායක ආදායකයා. චෙක්පතේ නම සඳහන් කරන පුද්ගලයා ආදායකයා. මෙන් මෙතන දානවා වටිනාකම අකුරෙන්. ඒ කියන්නේ දැන් මම ගෙවනවා අපිට ඉන්න එක කෙල්ලයිනේ අපි ඒ කෙල්ලට ගෙවමු පුතේ දිහිනි නෙතුසරාද නෑ මොකද මෙතුසාරා නෙතුසරා නෙතුසරා බලන්නකෝ අයියා නම් ගිය වගේ නෙත්සරයි නෙතුසරයි එහෙම අයියා නම් ගියේ කොහොමද අයියා නම් ගියද අක්කයි මල්ලි අක්කයි වල අක්කයි මල්ලි මෙයා අක්කා නෙතුසරත් ඇටි අක්කේ කියන්නේ හරි එහෙනම් ඔන්න කෙල්ලට අපි ගෙවන්නයි යන්නේ දිහිනි නෙතුසරා දැන් මේ චෙක් පතේ දිහිනි නෙතුසරා කියන්නේ කවුද පුතේ චෙක් පතේ ආදායකය ආදායකයා කීයක් ගෙවන්න ඕනේද කෙල්ලට අපි කීයක් ගෙමුද ඉඳුවර ලක්ෂයක් දෙකක් 20000 බලන්න කෙල්ලට සල්ලි ටිකක් දෙන්න කැමති නෑ 20000යි අන්න මම නෙමෙයි 20000යි මේ වටිනාකම අකුරෙන් ලියුවා මෙන්න මෙතනමයි පුතේ අපි මේ අකුරෙන් ලියපු වටිනාකම මෙතන ලියන්නේ මොකෙන්ද අකුරෙන් නෙමෙයි මොකෙන්ද පුතේ ඉලක්කම එහෙනම් මෙන්න වටිනාකම ඉලක්කමෙන් හරි මේ කවුද අනලද අනලද මෙතන දිනේ මෙතන කවුද මුලින්ම ආදායක ආදායක ඊට අටට උඩේ කවුද මොකද්ද වටිනාකම අකුරේ 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 මෙතන මොකද්ද වටිනාකම ඉලක්කම ඉලක්කම මේ ගෙවනු කියලා ලියලා මේ චෙක් පතේ මේ වටිනාකම් ටික සම්පූර්ණ වෙලා මෙන්න මෙතන මම අක්ෂර ගහනවා මෙතන මම අක්ෂර ගහනවා අක්ෂර ගහනවා කියන්නේ මම තමයි මේක ගෙවන්න කියලා තියෙන්නේ ඒ කියන්නේ මම කවුද පුතේ අන කරු හරු එහෙනම් මේ ටික ලියලා මේ අවසානයේ නම ලියන කෙනා නැත්නම් අත්සන් කරන කෙනා තමයි චෙක් එකේ මොන කරු වෙන්නේ අනකරු අනකරු මගේ තමයි මේ ජංගම ගෙවුනේ මම තමයි නෙත්සරාට සල්ලි ගෙවන්නේ පැහැදිලි මේ ටික පැහැදිලිනේ හරි දැන් මේ යට තියෙනවා මේ ඉලක්කම් 4ක් මේ මෙන්න මේවා විභාගෙදී අහනවා පිළිවෙලට ලකුණු තමයි දැන් අපි පාස් පේපර් කරනකොට මම මේ ඔක්කොම බෙන්නනවා එතකොට අම්මා මේ අකා කියපු දේවල් ඇත්ත නේද කියලා තේරෙයි මේ අංක 4 අහනවා පුතේ පිළිවෙලින් මත තියාගන්න ලේසි ක්‍රමයක් කියලා දෙනවා එන්න හොඳට අහගෙන ඉන්න මේවා මෙහෙන් විතරයි මේ ක්‍රම ලේසි ක්‍රමයක් කියලා දෙනවා එන්න හොඳට අහගෙන ඉන්න හරි මේ මොන පතක්ද මොන පතක්ද මේ චෙක් පත එහෙනම් මේක චෙක් පතක් නම් බං පළවෙනි අංකය මොන පත් අංකය වෙන්න ඕනේද චෙක්පත් අංකය එක්පත් අංකය පත් අංකය වෙන්න ඕනේ සරලයිනේ බං මේක චෙක් පතක් නම් පළවෙනි අංකේ චෙක් පත් අංකෙ වෙන්න ඕනේ ඇත්තනේ ඊළඟ අංක 3 ලොකු එකේ ඉඳන් පොඩි එකට තමයි යන්නේ ඒ මොකද්ද ලොකු එකේ ඉඳන් පොඩි එකට යනවා කියන්නේ මේ ලොකු එක තමයි බැංකුව
එහෙනම් අපි කියනවා දෙවෙනි අංකය බැංකු අංකය. ඒ කියන්නේ මම පුතේ මේ හැම බැංකුවක්ම මං කිව්වේ මේ හැම බැංකුවක්ම කවුරු යටතේද ලියාපදිංචිලා ඉන්නේ? මොන බැංකුව යටතේ? මහා බැංකුව. මහ බැංකුව යටතේ. ඒ මහ බැංකුව යටතේ මේ හැම බැංකුවක්ම ලියාපදිංචි වෙනකොට මහ බැංකුවෙන් දෙනවා බැංකුවට අංකයක්. ඒ කියන්නේ ලංකා බැංකුවට දීලා තියෙනවා වෙනම අංකයක්. බැංකු අංකයක් එයාට. ඒතකොට ලංකා බැංකුව ඔක්කොටම ඒක තමයි බැංකු අංක. මහජන බැංකුවට දීලා තියෙනවා වෙනම අංකයක්. ඒක තමයි ලංකාවේ තියෙන මහජන බැංකුවල ඔක්කොගේම අංකය. කමර්ෂල් බැංකුවට අංකයක්, සම්පත් බැංකුවට අංකයක්, සෙලාන් බැංකුවට අංකයක්, ප්‍රාදේශීය බැංකුවට අංකයක්, සමස බැංකුවට අංකයක්. ඒක තමයි මොන අංකය කියන්නේ අපි? මොන අංකයද? බැංකුවක්. බැංකුව. ඊළඟට දැන් මෙතන තියෙන්නේ මොන බැංකුවේ අංකෙද? BOC. BOC. මොකක්ද පුතේ BOC කියන්නේ? බැංක ලංකා බැංකුව. ලංකා බැංකුව. Bank of සිලෝන් Ceylon. අපේ ළමයි ලියනවා BOC බැංකුව. එහෙම ලියන්න කොහොමද? කැතයි. ලංකා බැංකුව කියලා ලියන්න. නැත්නම් BOC එච්චරයි. BOC බැංකුව වෙන්න බෑ. BOC කියන්නේ Bank of Ceylon. එතනම බැංකුව තියෙනවා. ආයි බැංකුව කියලා කොහොමද? ලංකා බැංකුව බැංකුව එතකොට. එහෙම බෑ. එතකොට අන්නේ කියන BOC එකට දුන්නු. නැත්නම් ලංකා බැංකුවට දුන්නු අංකය තමයි මේ දීලා තියෙන බැංකු අංකය දෙවණියට. දැන් මේ ලංකා බැංකුවෙන් කොරණ ශාඛාවට එකක් දෙනවා. එක අංකයක්. හඳුනා ගන්න පහසු වෙන. ඊළඟට කතරගම ශාඛාවට එකක් දෙනවා. නුවර ලංකා බැංකු ශාඛාවට එක අංකයක් දෙනවා. අන්න. එහෙනම් තුන්වෙනි අංකය තමයි බැංකු මොන අංකයද පුතේ? බැංකු ශාඛා ශාඛා අංකය. දැන් අපේ මෙතන තියෙන්නේ හොරණ ශාඛාව. හොරණ මචං. හොරණ ශාඛාවේ අංකය තමයි මේ. හරි. ඊළඟට හොරණ ශාඛාවෙන් මගේ මොකට අංකයක් දෙනවද? මගේ චෙක් එක. ගිණුමට අංකයක් දෙනවා. එහෙනම් අන්තිමයා බැංකු මොන අංකයද? ගිණුම් ගිණුම් අංකය අමතක වෙන්න බෑ. සරලව මෙහෙම හිතන්න. මචං මේක මොන පතක්ද මේක? මොන පතක්ද? චෙක් පතක්. එහෙනම් මචං පළවෙනි චෙක් අංකය පතක් චෙක් පත අංකය පන්තියක් වෙන්න. ඊළඟට ලොකු එකේ ඉඳන් පොඩි පොඩි එක. ලොකු එක මොකද්ද? බැංකු. බැංකුවක්. ඒ අදාළ වාණිජ බැංකුවට මහ බැංකුවෙන් දීලා තියෙන අංකය. ඊළඟට ඒ බැංකුවෙන් ශාඛා. ශාඛා ශාඛා. තියෙන අංකය බැංකු ශාඛා අංකය. ඊළඟට ඒ ශාඛාවේ අපේ බැංකු ගිණුමේ අංකය ගිණුමට දීලා තියෙන අංකය. එතකොට මේකෙන් පටස් ගාලා හොයාගත හැකි නේද? මේ කාගේ කාට අයිති මොන බැංකුවේ මොන ශාඛාවේ තියෙන චෙක් පතක්ද මේ චෙක් පත කීවෙනි චෙක් පතද කියන එක මේ තීරුවෙන් විතරක් හඳුනා ගන්න පුළුවන් නේද? ලංකා බැංකුවේ මේ අංක බැලුවාම දැන් අපිට අංකයක් බලලා හොයාගන්න බෑ. ඒ උනාට බැංකුව වල පුළුවන් මුතේ. මේ අංක බැලුවාම දන්නවා මේක ලංකා බැංකුවේ චෙක් පතක්. ඒකේ මේ අංක බැලුවාම හොයාගත්තාම මේක මොන ශාඛාවේද කියලා හොයාගත්තේ. එහෙනම් ඒ ශාඛාවේ තියෙන මොකද්ද මේ? කාගේද මේ ගිණුම? මුගේ ගිණුම. ගිණුම අංකේ තියෙනවා. තරිඳු වගේ ගිණුම කියලා ටක් ගාලා හොයාගත්තේ. ඒ බැංකුවේ ඒ බැංකු ගිණුමේ එයාට දීලා තියෙන කීවෙනි චෙක් පතද මේ මේන චෙක් පත් අංකය. පැහැදිලිද? මෙන්න මේ තීරුවට අපි කියනවා පොදුවේ පුතේ චුම්බක තීරුව. මොන තීරුවද? චුම්බක තීරුව. චුම්බක තීරුව හරි. දැන් චෙක් පතක් කොහොමද අපි ලියන්නේ? මම පුතාලා කොමර්ස් කරලා
ආස හිතිලා A-level වලටත් කොමර්ස් කරලා කැම්පස් ගිහිල්ලා කොමර්ස් හදාarලා මේ කොමර්ස් පැත්තෙන් accounts පැත්තෙන් ඩිග්‍රියක් අරගෙන හරි ට්‍රේනින් ගිහිල්ලා කට්ට කාලා බැංකු මැනේජර් කෙනෙක් වෙනවා. නැත්තම් කම්පැනි එක ෆයිනෑන්ස් මැනේජර් කෙනෙක් මූල කළමනාකාරතුමෙක් වෙනවා. එදාට මය පුතාලාට සිද්ධ වෙනවා මොනපත් ලියන්නද? චෙක්පත්. එක්පත් ලියන්න. හරිද? වැඩෝ තමයි. කොහොමද අපි චෙක් පතක් ලියන්නේ? මුලින්ම චෙක් පතේ මොකක් දාන්න ඕනේද? මොකක්ද? දිනේ දිනේ. මේ දාන්න. අද කවුද පුතේ පහ නේද? නෑ 4 අද 4ද? එහෙනම් 4.3 මාසේ 2025 දිනේ දැම්ම හරියට. ඊට පස්සේ කාගේ නම හරියට ලියන්න ඕනේද? ආදායකයයි ආදායකයාගේ නම නිවැරදිව ලියන්න ඕන. හොඳයි. හරිද? මොකද නෑ වෙන්නේ? නෑ. ආදායකයාගේ නම නෑ. නිවැරදිව ලිවිය යුතුයි. හරි. ඊළඟට වටිනාකම වටිනාකම අකුරෙන් නිවැරදිව ලිවිය යුතුයි. යුතුයි. ඒ ලියපු වටිනාකමම ඉලක්කමෙන් හරියට ලිවිය යුතුයි. අනකරුගේ අත්සන නිවැරදිව යෙදිය යුතුයි. ඇයි එහෙම කියන්නේ? දැන් ජංගම ගිණුම ආරම්භ කරනකොට හොඳට අහගන්න මේ දේවල්. ව්‍යාපාරයේ ජංගම ගිණුම ආරම්භ කරනකොට ගොඩක් කම්පැනි වල බහුතරයක් අයිතිකරුගේ නමට තමයි ජංගම ගිණුම ආරම්භ කරන්නේ. ඇයි? උග්ගිනේ බම් මේ සල්ලි ටික. එතකොට කළමනාකාරතුමාවත් විශ්වාස කරන්න බෑ. ඒ නිසා එක එක චෙක්පත් ලියාගෙන අත්සන් ගහගෙන අරන් ගියොත් එහෙම එයාගේ සල්ලි ටික ඔක්කොම ඉවර වෙනවා. ඒ නිසා ගොඩක් වෙලාවට ව්‍යාපාරයේ අයිතිකාරයාගේ නමට තමයි ජංගම ගිණුම ආරම්භ කරන්නේ. එතකොට එයාගේ නමට ආරම්භ කරනවා නම් එයාගේ අස්සන අයිතිකරුගේ අස්සන තමයි බැංකුවට දෙන්නේ. හරි. ඔයාලා හොඳට බලන්න ඔය ගොඩක් ලොකු ව්‍යාපාරවල ලොකු අයිතිකාරයන්ගේ අස්සන ජීවිතේට ගහන්න බෑ. උන් මෙන්න මොකක් හරි මිනිසියක් දාන ඔය අස්සන. හරි. එතකොට ඒ අත්සන තමයි බැංකුවට දෙන්නේ. දැන් බැංකුවට දුන්න අත්සනම මෙතන ගහන්න ඕනේ. නැත්තම් සල්ලි දෙන්නේ නැහැ බැංකුව. බැංකුවට එක අත්සනක් දීලා මෙතන එක අත්සනක් ගන්න. මම පුතාලා අත්සන් 10ක් විතර දෙනවනේ බැංකුවට දෙන එක අත්සනක්. ඒක මතක නැහැ චෙක් පත අත්සන් ගන්න. යා වෙන අත්සනක් ගන්න. එහෙම බෑ. බැංකුවට දුන්න අත්සනම මෙතන නිවැරදිව ලිවිය යුතුයි. සර් දැන් ඔව් අර මේ ID ෆෝම් එකේ අපි ගහපු අස්සන ආයෙ පස්සේ වෙනස් කරන්න බැරි කවදා? ID ෆෝම් එකේ ගහපු අත්සන ඔයගොල්ලෝ ඩෙන්ටි හදනකොට නේ නෑ ඒක නම් ඔව්. එච්චර සලක් නෑ. හැබැයි ඒක අස්සනක් තියාගන්න දෙයකට නෑ. ඒක එච්චර සලකන්නේ නෑ. ඔයගොල්ලන්ට ඩිජිටල් ඩෙන්ටි එක හැදුවේ නෑනේ. දන්නේ නෑනේ. නෑනේ. තාම නෑ ඩිජිටල් ID. එහෙම ලොකු මේ එකක් නෑ. මොකද මේ මමත් O level කාලේ ගහපු අස්සන නෙමෙයි දැන් ගහන්නේ මේ A level ඉඳන් ඒක අස්සනක් තමයි හුරු වෙලා තියෙන්නේ. ඒ අස්සන තමයි දිගටම ගහන්නේ. ඒතකොට මාත් මේ අස්සන නෙමෙයි එතකොට බොස්ලා හැම ගහන්නේ පොඩි කාලේ ගහපු එකමද? නෑ. ඒගොල්ලෝ හදා ගන්න ඕනේ අස්සන. ඒක තමයි විකේට මෙයා ව්‍යාපාරික කටයුතු වලදී පාවිච්චි කරන අස්සන. ඒ අස්සන තමයි ජංගම ගිණුමටත් දෙන්නේ. හරිද? එතකොට දැන් චෙක් පතේ දිනේ දැම්මා ආදායකයාගේ නම හරියට ලිව්වා වටිනාකම අකුරෙන් නිවැරදිව ලිව්වා ඒකම ඉලක්කමෙන් හරියට ලිව්වා අනකරුගේ අස්සන නිවැරදිව සටහන් කරා. දැන් ටක් ගාලා චෙක් පත කඩලා දෙනවද? නෑ. ඇයි? මේකේ තියෙන විස්තර අනුව මොකක් පුරව ගන්න ඕනේද? මොකක් පුරව ගන්න ඕනේද උදේ? පිළිපත. ඇයි බං මේක දැන් කඩලා දුන්නේ නැහැ කියන් ඌ අරන් යනවා. පස්සේ මාසෙකට විතර පස්සේ අපි බලනවා මේ චෙක් එක මොකක් සඳහාද ගෙව්වේ කියලා.
කිසිම තොරතුරක් නැහැ. මේක පුරවලා නැහැ කලබලෙට. ඒ නිසා මෙතනින් ඉල්ල කලබලෙට දෙන්න කලින් මොන පත නිවැරදිව සටහන් කර යුතුයිද? පිළිපත නිවැරදිව සටහන් කළ යුතුයි. මේකේ තියෙන්නේ පුතේ මේකේ තර ටිකම තමයි දිනය. කාටද ගෙව්වේ? මොකක් සඳහාද? භාණ්ඩ ගන්නද? ණය හිමියෙක්ටද? ණය පියවන්නද? මොකක් සඳහාද? කොච්චර වටිනාකමක් ගෙව්වද කියලා තමයි මේ පිළිපතේ සම්පූර්ණ කරන්න තියෙන්නේ. හරි. පිළිපත සම්පූර්ණ කරලා තමයි පිළිපතෙන් චෙක් පත වෙන් කරලා ඒ ආදායකයාට මේ චෙක් පත ලබා දෙන්නේ. කොහොම තමයි චෙක් එකක් නිවැරදිව ලියන්නේ. හරි නේ බලන්න. හදිස්සියේ මේ චෙක් පත ලියද්දී අපිට වරදිනවා. හරි. දිහිනි නෙතුසරා වෙනුවට මට පුරුද්ද නෙත්සරානේ. නෙත්සරනේ මට පුරුදු. මම මේක අල්තයන්න කරනවා. නෙත්සරා. දැන් මොකද වෙන්නේ? දැන් ආදායකයා චෙක් එක දැන් කවුද අපේ දිහිනි චෙක් පත අරන් බැංකුවට ගිහිල්ලා ඩෙන්ටිටියත් එක්ක චෙක් පත දුන්නාම දිහිනිට සල්ලි හම්බෙයිද? නෑ. ඇයි ඩෙන්ටිටියේ තියෙන නෙතුසරාගේ චෙක් පතේ තියෙන නෙත්සරාගේ ආදායකයාගේ නම වෙනස්. ඒ හින්දා මෙහෙම වැරදීමක් වුණොත් දැන් මම චෙක් පත සම්පූර්ණ කරලා දිහිනිට දුන්නාම දිහිනිගේ වගකීම තමයි චෙක් පත Tamanට හරියට ලැබිලාද කියලා බලන එක. ඔන්න ඒකත් පුරුදු වෙන්න. ඒවා මතක තියාගන්න කවදා හරි තමන්ගේ නමට චෙක් එකක් ලැබුණොත් හම්බුනාම අම්බෝ සන්තෝෂි චෙක් පත දාගෙන දුවලා ඉන්නේ නැහැ. චෙක් පත හම්බුනාම බලන්න දිනේ හරියද කියලා. තමන්ගේ නම හරියට ලියලා තියෙනවද කියලා බලන්න. හරි මේවා මේ ප්‍රායෝගික ජීවිතේ ඉගෙන ගන්න ඕන දේවල්. තමන්ට එයාගෙන් ලැබෙන්න ඕන වටිනාකම හරියට ලියලා තියෙනවද බලන්න අකුරු. ඒ වටිනාකමම මේක ඉලක්කමෙන් ලියලා තියෙනවද කියලා. සමහරව කපටිකමට සල්ලි ගෙවන්න ඕනේ නැති කමල මේක වරද්දනවා කොහේ හරි. අපි කලබලයට බැලුවාම හරි 20000යි බැලින්නම් මේකේ බිඳුවක් අඩුයි 2000යි. බැංකුවට ගියාම සල්ලි දෙන්නේ නැහැ. හරි. එහෙනම් බලන්න ඕන. දැන් ඔන්න දිහිනි බලනවා. දිහිනි බැලුවාම දිහිනි දකිනවා නෙතුසරා වෙනකොට නෙත්සරා තියෙනවා. දිහිනි මට ආයි කියනවා. මචං මේක වැරදි. දැන් වැරදි වුණාම මොකද කරන්නේ? ටිපෙක්ස් එකක් අරගෙන හොල්ලලා වගත හැකිද? ටිපෙක්ස් වලින් චෙක් පත් වගත හැකිද? බෑ. එහෙනම් අර අපේ පුතාලා පොතේ වැරදුනහම මේක නිකන් අර මෙහෙම කරන්නේ. ඕව කරත හැකිද? ඒකත්. ඊළඟට මොකද කරන්න පුළුවන්? මේ වැරදීම තනි ඉරකින් කපනවා. තනි ඉරකින් කැපුවා. කපලා නිවැරදි කරනවා නෙතුසරා. ඒ නිවැරදි කරපු තැන මම මගේ අත්සන යොදනවා. ඇයි මේක නිවැරදි කරේ අනකරු මමම දැන් මගේ account එකේ නේ සල්ලි කැපෙන්නේ. ඒතකොට මමනේ මේක හරියට ලියලා දෙන්න ඕනේ. ඒතකොට මම තමයි මේක නිවැරදි කළේ කියන එක පිළිබිඹු වෙන්න. අනේ ඉරකින් කපලා ඒ නිවැරදි කරලා නිවැරදි කරපු තැනට අත්සන යොදනවා. පැහැදිලි? ඒ හින්දා ඔය වැරදිනාම පුරුදු ගන්න පුරුදු වෙන්න එපා දැන් ඉඳන්. ඒවා ලෝක කොහෙවත් පිළිගන්නේ නැහැ. වැරදුනොත් ඒක තනි ඉරකින් කපන්න. ඔයාලට විභාගයට ටිපෙක්ස් පාවිච්චි කරන්න බෑ. දැන් පුරුද්දට ටිපෙක්ස් එක තියෙන හින්දා බය නැතුව වැරදි කරනව නේද? ටිපෙක්ස් එක තියෙනවනේ වැරදුනාට කමක් නැහැ කියලා. ටිපෙක්ස් එක විභාගයට ආයන්න බෑ. ඉතින් ඒ පුරුද්දට විභාගයට ගිහිල්ලා වැරදි කරනවා. ඒතකොට ටිපෙක්ස් නැහැ. ඒ නිසා පුළුවන් තරම් වැරදීම් අඩු කරගෙන උත්තර ලියන්න try කරන්න. සහ වැරදුනොත් තනියකින් කපලා එතරම් නිවැරදි ගන්න පුරුදු වෙන්න. ටිපෙක්ස් බෑ. දැන් ඉඳන් ඔයාලා ටිපෙක්ස් අයින් කරන්න. අනේකටම ටිපෙක්ස් පාවිච්චි කරන්න එපා. ටිපෙක්ස් තියෙන්නේ පුතේ ඔය කැම්පස් වල වාර්තා හදන්නේ ඒ වගේ ඒවා මොකක් හරි වැරදුනොත් තමයි. හරි විභාග වල ටිපෙක්ස් බැරි හින්දා ඉගෙන ගන්න ළමයි ටිපෙක්ස් පාවිච්චි කරන හොඳම නැහැ. වැරදි ඒ. හරි. කොහොමද දැන් අපි හරි චෙක් පතක් නිවැරදිව ලියන්නේ? මුලින්ම නිවැරදිව මොකක් දාන්න ඕනේද? දිනේ. ඊළඟට කාගේ නම නිවැරදිව සටහන් කරන්න ඕනේද?
ඉලක්කමේ ලියන්න. ඉලක්කමේ නිවැරදිව යුතුයි. ඊළඟට කාගේ අසර නිවැරදිව යෙදිය යුතුයිද? අන කරුගේ කරුගේ අසර නිවැරදිව යෙදිය යුතුයි. වැරදීමක් සිදු වුවහොත් තනියරකින් කපා ඒක නිවැරදි කර අත්සන් කළ යුතුයි. ඊළඟට පිළිපත නිවැරදිව සම්පූර්ණ කළ යුතුයි. ඕක තමයි සරල කතාව. හරි. චෙප්පත් ගැන තව පොඩි කොටස් ටිකක් කතා කරන්න තියෙනවා. දැන් අද තියරි කරුණු අලුත් කරුණු ගොඩාක් එකතු වෙච්ච හින්දා මම මේ කෑල්ල මෙතනින් නවත්තනවා. හරි. මට දැන් මෙතෙන් දෙනකන් අපි අද ඉගෙන ගත්ත ටික මතක් කරන්න පුතේ. හොඳට හැමෝම අපි කරගෙන යන්නේ උපකාරක සේවා හතරවෙනි උපකාරක සේවා පියර ගන්න බැංකු සේවා. බැංකු සේවා යටතේ අපි කතා කරන්නේ මොන බැංකු ගැනද මම පුතේ? වාණිජ්‍ය බැංකු. වාණිජ්‍ය බැංකු ගැන. වාණිජ්‍ය බැංකු වල නිර්වචනයක් කියන්න මට වාණිජ්‍ය බැංකු වලට. ඉතිරි කිරීමේ ගිණුම් ස්ථාවර තැන්පතු ජංගම ගිණුම්. ස්ථාවර තැන්පතු මෙන්ම මොන ගිණුම්ද? ජංගම ගිණුම්. මංගම ගිණුම් ආරම්භ කිරීමට හැකිවන පරිදි හැමෝම කතා ගන්න ඕනේ. කවුරු යටතේද? මහා බැංකුව යටතේ යටතේ ලියාපදිංචිත බැංකු ගිණුම් බැංකු විශේෂයයි. එහෙනම් ඉතිරි කිරීමේ ස්ථාවර තැන්පතු මෙන්ම ජංගම ගිණුම් ආරම්භ කිරීමට හැකිවන පරිදි මහා බැංකුව යටතේ ලියාපදිංචිත බැංකු විශේෂය අපි කියනවා වාණිජ්‍ය බැංකු කියලා. ඒ වාණිජ්‍ය බැංකු වලින් අපිට ලබා දෙන සේවා වර්ග අපි ප්‍රධාන කොටස් දෙකකට හඳුනාගත්ත එකක් තැන්පතු වාර්ෂික සේවා අනිත් එක විද්‍යුත් මුදල් විද්‍යුත් මුදල් ආශ්‍රිත තැන්පතු ආශ්‍රිත සේවා යටතේ අපි කතා කරා තැන්පතු වර්ග තුනක් ගැන. මොනවද තැන්පතු වර්ග තුන? ඉතිරි කිරීමේ ඉතිරි කිරීමේ තැන්පතු ගිණුම් ස්ථාවර වීම ජංගම ගිණුම් ඉතිරි කිරීමේ ගිණුම් ගැන අපි කතා කරා මම පුතේ. ඕනෑම මුදලක් ඕනෑම වෙලාවක තැන්පත් කරන්නත් පුළුවන්. නැවත ඕනෑම වෙලාවක ගන්න අපේ මුදල් වලට මොකක් ලැබෙනවා කිව්වද? රක්ෂාව ආරක්ෂාවක් ලැබෙනවා. ආර්ථික ප්‍රතිලාභයක් විදියට අපිට ලැබෙන මොන ආදායමක්ද? පොලි ආදායම. ඉතිරි කිරීමේ ගිණුමේ පොලිය මොනව වෙනවද? අඩු වැඩි වෙනවා වෙනස්. ඊළඟට ඉතිරි කිරීමේ ගිණුමකට අපිට මොන පතක් හදාගත්තොත් ගනුදෙනු කරන්න පුළුවන්ද? හරපත්. අර පතක් හදාගත්තොත් ඩෙබිට් කාඩ් එකක් හදාගත්තොත් ඒ හරහා ගනුදෙනු කරන්නත් පුළුවන් කියලා කිව්වා. ඊළඟට ස්ථාවර තැන්පතු ගැන කතා කරා. මම පුතේ ස්ථාවර තැන්පතු වක් කතා කරන නිර්වචනය කරනකොට කියන්න ඕන විශේෂම ලක්ෂණ තුනක් තියෙනවා. මොන මුදලක්ද? නිශ්චිත මුදල. නිශ්චිත මොන කාලයකටද? නිශ්චිත කාලය. නිශ්චිත පොලි අනුපාතය ආරම්භ කරන විශේෂය තමයි ස්ථාවර තැන්පතු කියලා කිව්වේ. ස්ථාවර තැන්පතු කොටත් අපිට මොන ආදායමක් ලැබෙනවද? පොලි පොලි ආදායම. මේ පොලි ප්‍රතිශතය නිශ්චිතයි. වෙනස් වෙන්නේ නැහැ. හැබැයි ඒක වෙනස් වෙනවා අපි තැන්පත් කරන කාලය සහ මුදල. මුදල අනුව. ඒ අපිට ඒ බැංකුවෙන් ඒ වෙලාවේදී ලබා දෙන පොලි අනුපාතය අපේ ස්ථාවර තැන්පතුව කල්පිරින තුරුම නිශ්චිතයි. හරි ඒක හරි. ඊළඟට මේ පොලිය අපිට මාසිකව වාර්ෂිකව හෝ බැංකුවත් එක්ක ගිවිස ගන්න ආකාරයට ලබා ගන්න පුළුවන්. ඉතිරි කිරීමේ ගිණුමකට සාපේක්ෂව ස්ථාවර තැන්පතුවේ පොලිය වැඩි. අපි තැන්පත් කරන දිනය කාලය මුදල පොලි ප්‍රතිශතය ඇතුළත් කරලා අපිට දෙනවා බැංකුවෙන් ස්ථාවර තැන්පතු සහතිය මේ ස්ථාවර තැන්පතු සහතිකය හදිස්සියකට බැංකුවකට තබලා ඇපයක් විදියට මොනව ගන්න පුළුවන්ද? බැංකු ණය. ඊළඟ අපි කතා කරා ජංගම ගිණුම් ගැන. ජංගම ගිණුම් ගැන කතා කරද්දී අපි කිව්වා ජංගම ගිණුමක් කිව්වේ මොන පත් තරහා ගනුදෙනු කරන්නද?
චෙක් චෙක් පත් පත්තරා ගනුදෙනු කිරීමේ හැකියාව තියෙන මොන බැංකුව විසින් හඳුන්වා දුන්නේ? වාණිජ බැංකුව වාණිජ බැංකුව. වාණිජ බැංකුව විසින් හඳුන්වා දුන් බැංකු ගිණුම් විශේෂය තමයි ජංගම ගිණුම් කියන්නේ. ඒ අනුව ජංගම ගිණුම් වලට විතරක් ලබා ගන්න පුළුවන් වාසි දෙකක් තියෙනවා. මොකද්ද? චෙක් පත්තරා ගනුදෙනු කරන්නත් පුළුවන්. බැංකු අයිරා. බැංකු අයිරාපාසුකම ලබා ගන්නත් පුළුවන්. බැංකු අයිරාවක් කියේ මොකද පුතේ? ජංගම ගිණුමේ ශේෂය ඉක්මවා භාග සිපත් නිකුත් කිරීමට වාණිජ බැංකුවෙන් ලබා දෙන මොන පාසුකමද? ණය බාර පාසුකම්. මේ නිසා අපිව වාණිජ බැංකුව පැත්තෙන් අපිව ණය හිමියෙක් වෙනවා. අපෙන් සල්ලි යාට ලැබිය යුතුයි. නේද? එහෙනම් ඊළඟට අපි කතා කරා තව වාසි විදියට ස්ථාවර තැන්පතු ඍජු තැන්පතු නැත්නම් ඍජු ප්‍රේෂණ කියලා. අපේ මොනවා හරි අපිට ලැබෙන්න ඕන මුදල් ලැබෙන් ඍජුවම අපේ බැංකු ගිණුමට අපිට තැන්පත් කරගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම මාසිකව ගෙවන නොවෙනස් වන වියදම් ගෙවන්න කියලා අපිට වාණිජ බැංකුවර නියෝග කරන්න පුළුවන්. අපි ඒවට කිව්වා මොන නියෝගද? ස්ථාවර නියෝග. ස්ථාවර නියෝග. ඒ වගේම අපේ බැංකු ගිණුම හරහා සිදුවන තොරතුරු ඇතුළත් කරලා බැංකුව විසින් අපිට මාසයක් අවසානයේ වන ප්‍රකාශනයක්. මොන ප්‍රකාශනයක්? බැංකු ප්‍රකාශන. බැංකු ගිණුම් විස්තරය කියලා. ඊළඟට අපි චෙක් පතක් හඳුනා ගත්තා. චෙක් පතක් කිව්වේ මොකද්ද පුතේ? මොන ගිණුම් හිමියෙකු විසින්ද? ජංගම ගිණුම් හිමියෙකු. මොකක්ද යා කියන්නේ? නම සඳහන් කළ පුද්ගලයාට හෝ චෙක් පත රැගෙන මොනව කරන්න කියලාද? සඳහන් කළ වටිනාකම ගෙවන්නේ ගෙවන ලෙස. කාටද මේ කියන්නේ? බැංකුව. වාණිජ බැංකුව මොන නියෝගයද? ලිඛිත නියෝගය. ලිඛිත නියෝගය. ඒ අනුව චෙක් පතකට සම්බන්ධ පාර්ශව තුනයි. අනකරු නකරු අනලදු ආදායකය. පුතේ අනකරු කියන්නේ හැමතිස්සෙම මොන ගිණුම් හිමියද? ජංගම ගිණුම් හිමියා. චෙක් පත ලියලා අවසානයේ අත්සන් කරන කෙනා තමයි අනකරු වෙන්නේ. අනලදු වෙන්නේ හැමතිස්සෙම මොන බැංකුවක්ද? වාණිජ්‍ය බැංකුව. වාණිජ බැංකුව ආදායකයා කියන්නේ චෙක් පතේ නම සඳහන් කළ පුද්ගලයා. ඊළඟට චෙක් පතක් අපි නම් කරා. අර අන්තිමටම චෙක් පතේ තිබ්බ අංක 4ක්. පළවෙනි අංකය මොනපත් අංකය? චෙක් පතේ අංකය. ඊළඟට බැංකුවේ අංක. බැංකු අංකය. අයිලන්නේ බැංකු අංකය. ඊළඟට බැංකු ශාකාංක. නාගාංකය. ඊළඟට බැංකු ගිණුමේ අංක. ගිණුම. මේ අංකය. ලොකු එකේ ඉඳන් පොඩි එකට. පළවෙනි එකම චෙක් පතක් ඉන්න චෙක් පත් අංකය. ඊළඟට ලොකු එක බැංකු අංකය. ඊළඟට පොඩි එක බැංකු ශාකාංකය. ඊළඟට බැංකු ගිණුම් ඒක චාර්ජ්. මේක චාර්ජ් එක පිටයි. විශේෂයි. දුර මොනවාරි රාසින් කියන මොන අපිට කියන්න බං කියනවා. ටක් ගාලා ඔක් කරගන්න. ආගෙන ඉන්න. හරි. චෙක් පතක් නිවැරදිව ලියනකොට මුලින්ම ලියන්න ඕනේ දිනය නිවැරදිව ලිවිය යුතුයි. ඊළඟට කාගේ නම නිවැරදිව ලියන්න ඕනේද? කාගේ නමද? ආදායක ඊළඟට වටිනාකම අකුරෙන් ලියන්න. අකුරෙන් නිවැරදිව ලිය යුතුයි. ඊළඟට වටිනාකම ඉලක්කමෙන් ලියන්න. ඉලක්කම දැන් ඉඳුර කතා කරන්නේ නැහැ. කතා කරා. වැරදීමක් සිදු වුණොත් මොකද පුතේ කරන්න ඕනේ? තනීරකින් තනීරකින් කපලා නිවැරදි කරලා අස්සනද්ද. ඊළඟට චෙක් පත ලියලා ඉවරෙච්ච ගමන් කඩලා දෙනවද? නෑ. මොකක් පුරවන්න ඕනේද? පිළිපත. පිළිපත හරි. තව චූටි කැලි දෙකක් චෙක් පත් සම්බන්ධයෙන් ඉතුරු වෙනවා. ඒකත් ටිකක් අලුත් ටිකක් නෙමෙයි උඹලට හොඳටම අලුත්. මෙච්චර කාලෙකට අහලවත් නැති එකක්. ඒ හින්දා ඒ කැලි දෙක කොහොම තියාගෙන අද අපි පන්ති ඉවර කරමු. ලබන සතියේ එතකොට මේ පාඩම අවසానයි. හරි. මොකද චෙක් පත් ගැන අපිට තව චූටි කැලි දෙකක් ඉතුරු වෙනවා. විද්‍යුත් මුදල් ගැන මහා ලොකු කතන්දරයක් නැහැ. විද්‍යුත් මුදල් තුනම පැය භාගයෙන් විතර අපිට කතා කරන්න පුළුවන්. ඒ නිසා
ලබන සතියෙන් මේ පාඩම අවසන් වෙනවා. එච්චර කියන්නේ. හරි. මට කියන්න අද ඔව් මේ පාඩම් කියන පිළිගන්නේ. මොකද පළවෙනි වාරයට පාඩම් කීයද? පළවෙනි වාරයට පාඩම් 4යි. මම අර ගිය සතියේ කිව්වේ. පාඩම් 4යි. බොහෝ වෙලාවට පළවෙනි වාරේ පේපර් එක හදන්නේ ඉස්කෝලේ. බොහෝ වෙලාවට. මම ගිය ඒතර සතියේ 10 ඔව් 10 වසර ඔක්කොම වෙනවා. 10 වසර කොහොමද වෙනවන්නේ? 11 වසරෙන් විතරක් නෙමෙයි. 10 වසරේ පාඩම් 12යි, 11 වසරේ පාඩම් 4යි. ඕ ලෙවල් වලට 10 වසරේ පාඩම් 12යි, 11 වසරේ පාඩම් 8යි, පාඩම් 20කින් එනවා. ඕ ලෙවල්. මේ එතකොට 11 වසරේදී අර මම ගිය සතියේ මම හිතන්නේ මම ඔය ප්‍රශ්නෙට උත්තරේ දුන්නා. ඉස්කෝලේ උගන්වන කොටස විතරයි ගොඩක් වෙලාවට පළවෙනි වාරෙදී දාන්නේ. 11 වසරෙන් දාන්නේ. 10 වසරට කොහොමද දානවා? පළවෙනි වාරෙන් අර උගන්වන ටික විතරයි දාන්නේ. බොහෝ වෙලාවට ඔයගොල්ලන්ට හතරවෙනි පාඩම එවෙන්නේම නැහැ. ඒ කියන්නේ කලාපෙන් හැදුවත් හතරවෙනි පාඩම දාන්නේ නැහැ. 1 2 3 කියන තියරි පාඩම් තුනක් විතරයි පළවෙනි වාරෙට දාන්නේ බොහෝ දුරට. මට කියන්න අද මේ කතා කරපු පාඩම් ටික මේ කොටස් ටික තේරුණාද කියලා දිහෙනින් තේරුණා සර්. නෙත්සරා දැන් අර පුරුද්ද නෙත්සර තේරුණා සර්. නේද ඉන්දුවර තේරුණා. එහෙනම් ලබන සතිය හම්බෙමු. තව චූටි දෙයක් කියන්න ඕන උදේ. විනාඩියක් දෙන්න. අද කවද්ද? අද 4නේ. අද 4 11 18 25 25 කියන දවස මම ඒක ලං වෙලත් ආයි කියන්නම්. 25 කියන දවසේ බොහෝ දුරට නෙමෙයි අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝගේ පන්ති නිමාඩුයි. ඒකට හේතුව අසාධාරණ හේතුවක් නෙමෙයි. 26 මේ පාර O level ලියන ඔයාලගේ අක්කලා අයියලාට කොමස් තියෙන දවස්. 26. හරි. එතකොට එයාලට O level පටන් ගන්නවා 17න්. 17 වෙනිදා පටන් ගන්නවා. 26 තමයි ඉවර වෙන්නේ. ඉවර වෙන්නේ කොමස් වලින්. ඔයාලටත් එහෙම ඉවර වෙන්නේ කොමස් වලින්. හරි. එතකොට අන්තිම දවසේ තමයි කොමස් තියෙන්නේ. එතකොට 26 කොමස් තියෙන නිසා 25 හවස ඉඳන් මම පැය 8ක විතර ක්ලාස් එකක් කරනවා. හරිද? ඔයාලට නෙමෙයි ඒ අයියලා අක්කලා. එතකොට මේ ටයිම් එකට අපේ ක්ලාස් ටයිම් එකටත් ඒ ක්ලාස් එක යනවා. හරිද? එතකොට ඒ නිසා ඔයාලගේ ක්ලාස් එක එදාට 25 වෙනිදාට කරන්න වෙන්නේ නැහැ. හරිද? ඒක ලබන ඔයාලා සතිය තියෙනවනේ. හරිද? ඔව් 11 18 කියන සති දෙකම ලබන සතිය තියෙනවා. දෙකම තියෙනවා. මම මේක කලින්ම කිව්වේ මට අමතක වුණා තව විශේෂයක් කියන්න කියලා. ඒක ඔයාලට අසාධාරණයක් වෙන්නේ නැහැ. මොකද ඕගොල්ලෝ O level ලියන දවසට එහෙමම තමයි. ඔන්ලයින් වෙයි ෆිසිකල් ක්ලාස් වල ළමයිනු කොහොම හරි ඔක්කොම එක තැනකට අරගෙන එක ඔයාලට ඔන්ලයින් දෙනවා. ඒ ෆිසිකල් ක්ලාස් වල ඉන්න අය ළඟපාතක අය නම් ක්ලාස් එකට ගෙන්න ගන්නවා. අනිත් අය ඔක්කොම ඔන්ලයින් සම්බන්ධ වෙලා ඔයාලට ඒ chance එක තියෙනවා. ඔයාලගේ O level තියෙන දවසට කලින් දවසේ රෑ හවස ඉඳන් ක්ලාස් එකක් යනවා ඉතින්. ඒක මේ අයියලා අක්කලාට තියෙන 26 O level කොමර්ස් දොර 25 හවස අපිට ක්ලාස් එක කරන්න වෙන්නේ නැහැ. ඒක මට අමතක වෙයි කියලා තමයි කලින් කිව්වේ. ඒක පාඩුවක් වෙන්න දෙන්නේ නැහැ. මම ඔයාලට එදාට නිවාඩු දුන්නට ඒ වෙලාවට ක්ලාස් ටයිම් එකට කරන්න අනිවාර්යෙන්ම මම වැඩක් දෙයිලා තමයි පන්ති නිවාඩු දෙන්නේ. හරි. එහෙනම් අපි ලබන සතිය හම්බෙමු. ලබන සතිය නිවාඩු නෑ. හරි. ලබන සතිය හම්බෙමු. පරිස්සමෙන් ඉන්න. good night. දුස්සරණයි. good night good night. good night. සරණයි. good night. දුස්සරණයි.